හරි. පුතේ අපි අද දවසේ පාඩම් පටන් ගමු. අපි 20යි 26 උසස් පෙළ විභාගය සඳහා මුල ඉඳලා පාඩම් 12ම ආවරණය කරන පන්තියක් පටන් ගත්තා. දැන් අපි මේ ඒ පළවෙනි මාසයේ අවසාන දවස් කිහිපයට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ මාසේ පටන් ගත්ත අපේ පළවෙනි මාසයේ විදියට මුල ඉඳලම පාඩම් ටික කතා කරන්න. ඉතින් ඒ නිසා අපි මේ වෙද්දි දැනුම මට්ටම කොහොම මට්ටමක පුතා හිටියත් විෂය ඇතුලේ මීඩියා කියන විෂය ඇතුලේ දැනුම මට්ටම මොන විදියක හිටියත් මෙතන ඉඳලා පිළිවෙලට ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා 100% විෂය කරුණු ආවරණය කර ගැනීමත් විභාගයට උසස් ලෙස මුහුණ දෙන්න පුළුවන් වෙන විදියට අපි ඔබව පුහුණු කරනවා, ඒකට පුහුණු කරනවා. ඊට අවශ්‍ය සියලුම වැඩ කොටස් ටික අපි බොහොම පිළිවෙලට නිවැරදිව ආවරණය කරගෙන යනවා. ඉතින් ඒ නිසා පුතාට තියෙන්නේ දෛනිකව අපි දෙන වැඩ ටික අපිත් එක්ක කරලා වැඩ ටිකත් එක්ක එකතු වෙන්න තමයි තියෙන්නේ. හරි. දැන් අපිව මැනගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි වෙන මුකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් මේක මම කතා කරන්න ඕනි කියලා හිතුවා. දැන් අපේ පන්තිවල දරුවෙක්ට තියෙන්න ඕනි අවබෝධයක්. දැන් ඒ වැඩපිළිවෙල ඕනම පන්තියක වැඩපිළිවෙල මැනගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනි. ඒක මැනගැනීමේ ක්‍රමවේදය තමයි හොඳම ක්‍රමවේදය. විභාග ප්‍රශ්න පත්‍රය ගන්න අතට, උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රය ගන්න අතට. දැන් ඔබේ විභාග ප්‍රශ්න පත්‍රය අරගෙන මේක මැනගන්නකොට පරක්කු වැඩිනේ පුතේ. ඕනම දැන් ඔයා A level විභාගයට ගිහිල්ලා ඔයාගේ A level මීඩියා පේපර් එක අතට අරගෙන ඔයා පන්ති කියපු පන්තිය මැනගන්නකොට පරක්කු වැඩි. දැන් ඔයාට ලැබෙනවා 20යි 25 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රය තව මාසෙකින්. මේ ප්‍රශ්න පත්‍රය ගන්න අතට මේ ප්‍රශ්න පත්‍රය අරගෙන මේ ප්‍රශ්න පත්‍රයට පළවෙනි පාඩමෙන් මම හිතනවා ඒ වෙද්දී අපි දෙවෙනි පාඩම අවසන් කරලා තියෙන්නේ. එක දෙක පාඩම් වලින් අහන ඕනම ප්‍රශ්නයකට පළවෙනි පාඩම දෙවෙනි පාඩම මේ පාඩම් දෙකෙන් අහන ඕනම ප්‍රශ්නයකට ඔයාට උත්තර ලියන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඔයාට මේ පාඩම් දෙකෙන් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් නම් මෙන්න අපේ වැඩපිළිවෙල සාර්ථකයි. එතකොට මේක තමයි ඔබ අපිව මැනගන්න තියෙන තැන. පැහැදිලිවම ඔයාට තියෙන්නේ මේ පාඩම් දෙකෙන් අහන ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඒක බලලා ඔයාට යම් මිනුම් දණ්ඩක් ඇති කරගන්න පුළුවන් වැඩසටහන වැඩපිළිවෙල ගැන. හරි. පුතේ අපි ගිය සතියේ පළවෙනි පාඩමට අදාළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරලා අද දවසේ අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා දෙවැනි පාඩම. සන්නිවේදන පදනම කියන පාඩම. පුතේ මේ පාඩමේ වචනාර්ථයෙන්ම මේ තියෙන සන්නිවේදන පදනම. වචනාර්ථයෙන්ම මේකේ තියෙන්නේ විෂය පදනම. විෂය පදනම. සන්නිවේදන පදනම. මේ සන්නිවේදන පදනම කියන පාඩමේ පුතේ ලොකු විෂය කරුණු ප්‍රමාණයක් නැහැ. නමුත් පාඩම හරිම වැදගත් විභාගයට නියත වශයෙන්ම ප්‍රශ්න එනවා. අනිවාර්යෙන්ම එනවා. දැන් සමහර පාඩම් තියෙන අපේ දරුවෝ පාඩම් කරගෙන බලාගෙන ගියාට විභාගයට තරම් ප්‍රශ්න ප්‍රමාණයක් නිර්මාණය වෙන්නේ නැති පාඩම්. නමුත් මේ දෙවෙනි පාඩම කියන්නේ විභාගයට නියත වශයෙන්ම ප්‍රශ්න හැදෙන පාඩමක්. අනිවාර්යෙන්ම ප්‍රශ්න එනවා. දෙවැනි පාඩමෙන් A level විභාගයට ප්‍රශ්නයක් දාන්නේ නැතුව ප්‍රශ්න පත්‍රය හදන්න බෑ පුතේ. මොකද මේක පදනමනේ. මේ වචනාර්ථයේම තියෙනවා මේක හරි වැදගත් පාඩමක්. හරි. මේ පාඩමේ පාඩම වැදගත් වුණාට පාඩම හරි සරලයි. පුංචි පාඩමක්, සංකීර්ණ පාඩමක් නෙමෙයි. මතක තියාගන්න, අවබෝධ කරගන්න හරි ලේසි පාඩමක්. උගන්වන්නත් ලේසි පාඩමක්. හරි. පුතේ මේකේ තියෙනවා නිර්වචන පහක්. සන්නිවේදන නිර්වචන පහක්. නිර්වචන පහක් තියෙනවා. සන්නිවේදන නිර්වචන පහක්. මේ නිර්වචන පහයි පුතේ. දැන් අපේ දරුවෝ අපෙන් අහනවා ටීචර් මේ පහම පාඩම් කරගන්න ඕනේද කියලා. මං හිතන්නේ උසස් පෙළ කරන දරුවෙක් ඒ වගේ වචනයක් අහන එකත් වැරදි. මොකද නිර්වචන 25ක් විතර තියෙනවා නම් ඔයා මගෙන් එහෙම ප්‍රශ්නයක් අහුවට කමක් නැහැ මේ ටීචර් මේ 25ම පාඩම් කරගන්න ඕනේද කියලා. තියෙන්නේ නිර්වචන පහයි පුතේ. උසස් පෙළ විභාගයේ කෙටිම විෂය නිර්දේශය සහිත විෂය තමයි මීඩියා කියන්නේ. මෙච්චර පුංචි පාඩම් ඔයාට වෙනත් විෂයක හොයන්නත් බෑ.
ඉතින් ඒ නිසා නිර්වචන පහයි තියෙන්නේ. මේ නිර්වචන පහ පාඩම් කරන්න මම හිතන්නේ පාසලේ 7 වසරේ 6 වසරේ ළමයෙක්ට උනත් පුළුවන්. එච්චරට ලේසි නිර්වචන පහක් තියෙන්නේ. මේ නිර්වචන පහම පාඩම් කරගන්න ඕනේ. හරිද? දෙවෙනි sannivedana පදනම පාඩමේ මූලිකම දේ තමයි මේ නිර්වචන පහ පාඩම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ sannivedana නිර්වචන පහක්. අපි පුතාලට වෙලාව දෙනවා ලියා ගන්න. බොහොම පැහැදිලිව නිර්වචන පහ කියලා දෙනවා. ඉතින් මුලින්ම නිර්වචන පහ ඔයා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා පුතේ sannivedana මූලිකාංග ටිකක්. sannivedana මූලිකාංග ටිකක් තියෙනවා. නිර්වචන පහෙන් පස්සේ sannivedana මූලිකාංග ටික. මේ sannivedana මූලිකාංග ටිකත් පුතා ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව sannivedanයේ ස්වභාවය sannivedanයේ ස්වභාවය විස්තර කරන කරුණු 7ක් තියෙනවා. ඊට අමතරව sannivedanයේ කාර්යයන් පුතේ sannivedanයේ කාර්යයන් 4ක් අපි ඔයාලත් එක්ක කතා කරනවා. මේ තියෙන්නේ පොතේ සම්පූර්ණ පාඩම බලන්න හරි පුංචි ලේසි සරල පාඩමක්. නමුත් මේවා සරල නෑ. මේවකින් විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න නිර්මාණය වෙනවා. එතකොට විභාග ප්‍රශ්න පත්‍රයට නියත වශයෙන්ම නිර්මාණය වෙන ලකුණු ගන්න ලේසි පාඩමක් තමයි අපි මේ ආරම්භ කරන්න යන්නේ. හරි. එහෙනම් මුල්ම පියවර තමයි අද දවසේ අපේ ටාගට් එක තමයි මේ sannivedana නිර්වචන පහ පාඩම් කරගන්න එක. හරිද? sannivedana නිර්වචන පහ පාඩම් කරගන්න එක sannivedana නිර්වචන පහ නිවැරදිව ඉගෙන ගන්න එක. ඉතින් පුතේ මම පුතාලට sannivedana නිර්වචන පහ දෙනවා. සම්පූර්ණ පළවෙනි පාඩමේ දුන්නා වගේම දෙවැනි පාඩමට අදාළ සම්පූර්ණ PDF එකක්. සටහන සහිත සම්පූර්ණ PDF එකක් අපි ඔයාලට ලබා දෙනවා. එතකොට අපේ ටීම් එක පුතාලට ඒක ලබා දෙයි. දෙවැනි පාඩමේ සම්පූර්ණ නෝට් එක ලියන්න යන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. අද කතා කරන කොටසට අදාළ දේවල් ටික විතරක්. දැන් පුතාට පැහැදිලිනේ. දැන් නිර්වචන ටික නම් කතා කරන්නේ. නිර්වචන ටිකේ නෝට් එක ලියා ගන්න ඕනේ. හරිද? අපි ඒවා සටහන් කරලා එවනවා මෙන්න මේ ටික ලියා ගන්න අද දවසේ කියලා. සම්පූර්ණ PDF එක අපි ඔයාලට දෙනවා අධ්‍යයනය කරන්න. එතකොට පාඩමින් පාඩමට පුතේ දැන් මේක ඔන්ලයින් පන්තියක් කියලා නැහැ. පළවෙනි පාඩම ඉවර කරා. පළවෙනි පාඩමේ PDF එක අපි පුතාලට දුන්නා. ඒ PDF එකට අමතරව සම්පූර්ණ විෂය කරුණු ටික බොහොම පැහැදිලිව අවබෝධ කරලා දුන්නා. ප්‍රශ්න වෙනම ලිව්වා. ඊට අමතරව පාඩමෙන් ෆුල් පේපර් එකක් සාකච්ඡා කරලා අවසන් කරා. ඒතර මේ විදිහට තමයි අපි ඉදිරි පාඩම් ටිකත් කරගෙන යන්නේ. ඒතර දැන් දෙවෙනි පාඩම අද දවසේ ආරම්භ කරනවා. ඒ විතරක් නෙමේ අද දවසේ ඔබට ලැබෙනවා දෙවෙනි පාඩමට අදාළ සම්පූර්ණ නෝට් එක PDF එක ලැබෙනවා. හරිද පුතේ? ඒ PDF එක ඔයාට තියෙන්නේ ඔයාගේ අකුරෙන් ඔයාගේ පොතේ ලස්සනට ලියා ගන්න. ඒක තමයි කරන්න තියෙන වැඩේ. හරිද? හරි. අපි මුලින්ම බලමු අර මම කතා කරපු sannivedana නිර්වචන පහ. මෙතනදී මම නිර්වචන පහම එකවර ඔබට පෙන්වන්නේ නිර්වචනය පැහැදිලි කරලා දෙනවා. හරි නේද පුතේ? එහෙනම් අපි වැඩේ පටන් ගමු. sannivedana නිර්වචන
හරි පුතාලගේ ප්‍රශ්න පොත අරගෙන ලෑස්ති වෙන්න සටහන නෝට් එකේ සටහන් පොතේ ලියන්න එපා. මේ නිර්වචන ටික අපි ලියාගමු ප්‍රශ්න පොතේ. ප්‍රශ්න පොතේ ලියාගෙන වැඩ පටන් ගමු. හරි. 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 මං හිතනවා පුතාලට පැහැදිලි කියලා නිර්වචනය පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ අපේ පළවෙනි නිර්වචනය. අපේ sannivedana නූතන sannivedana විද්‍යාවේ පියා විසින් ඉදිරිපත් කරපු නිර්වචනය. මහාචාර්ය විල්බර් ශ්‍රාම් ප්‍රොෆෙසර් විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. මේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන පුතේ 1954 දී. බලන්න නිර්වචනය මොකක්ද කියලා පැහැදිලිව පේනවා පින්තූරයක් එක්කම. මේ ඉන්නේ විල්බර් ශ්‍රාම්. නිර්වචනය බලන්න පුතේ. තොරතුරු ගැබ්වූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇතිවීම sannivedanayයි. මම මේ නිර්වචනයේ කොටස් කිහිපයකට කඩා ගත්තොත් පුතේ තොරතුරු ගැබ්වූ සංඥාවක් තොරතුරු ගොඩක් තමයි මේ අපි කිව්වා තොරතුරු එකතු වෙලා තොරතුරු ටිකක් නේ පුතේ අපි මේ හුවමාරු කරන්නේ. අපි මේ පණිවිඩයක් නේ අරගෙන යන්නේ. දැන් මම මේ වෙලාවේ පුතාට දෙන්නේ මේ තොරතුරු ටිකක් නේ. හරි. එතකොට මෙන්න මේ තොරතුරු ටිකක් කරන කොටගෙන හේතු කරගෙන දෙපාර්ශවයක් අතර දෙපාර්ශවයක් කියන්නේ පාර්ශව දෙකක්. මේ වෙලාවේදී නම් පුතයි මමයි අපි දෙන්න පාර්ශව දෙකක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් එක සමාන සිතුවිලි ටිකක් ඇතිවීම sannivedanayak කියලා කියනවා. දැන් පුතේ මේ වෙලාවේ දෙවනි පාඩම සම්බන්ධයෙන් මම දන්න හැමදේම පුතාත් දන්නවද? අපි දෙන්නගේ සිතුවිලි මේ වෙලාවේ සමානද? දෙවනි පාඩමක් සම්බන්ධයෙන් නෑ. එතකොට මම දන්නවා ඔයා දන්නේ නෑ. නමුත් අද පාඩම අවසන් වෙද්දී මමත් දන්නවා ඔයත් දන්නවා. අපි දෙන්නම දන්නවා. පැහැදිලිද? එතකොට අන්න බලන්න හොඳ sannivedana ක්‍රියාවලියක් අවසානයේ මේ දෙපාර්ශවය අතර, ඒ කියන්නේ sannivedaka ග්‍රාහක පාර්ශව දෙක අතර එක සමාන චිත්ත ස්වභාවයක් ඇති වෙන්න ඕන. එක සමාන චිත්ත ස්වභාවයක් ඇති වෙන්න ඕන. ඒක තමයි විල්බර් ශ්‍රාම් කියන විදියට sannivedanaya කියලා කියන්නේ. විල්බර් ශ්‍රාම් sannivedanaya කියලා අදහස් කරන්නේ පාර්ශව දෙකක් අතර සමාන අත්දැකීම් ශේෂ්ත්‍රයක්, සමාන මනෝභාවයක්, සමාන සිතුවිලි ටිකක්, සමාන අපි තව කිව්වොත් සමාන බවක් ඇතිවීම තමයි විල්බර් ශ්‍රාම් sannivedanaya කියලා හඳුන්වන්නේ. පැහැදිලිද පුතේ? sannivedanaya විල්බර් ශ්‍රාම් sannivedanaya ගැන කියන කතාව පැහැදිලිද? විල්බර් ශ්‍රාම් sannivedanaya ගැන කියන කතාව පැහැදිලිද? අපිට පොඩි අදහසක් දෙන්න බලන්න. පැහැදිලිද විල්බර් ශ්‍රාම් sannivedanaya ගැන කියන කතාව? මේක සරලව ගන්න එපා පුතේ. මොකද මේකෙන් MCQ ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් හැදෙන්න පුළුවන් හැම අවුරුද්දකම. හරි? එතකොට දැන් මේ නිර්වචනය මේ විදියටම දීලා කවුද මේක කිව්වේ කියලා අහන්නේ නැහැ. මේකේ අදහස තමයි අහන්නේ. සමාන මනෝභාවයක් ඇතිවීම sannivedanayයි කියලා කියනවා. කවුද මෙහෙම කියන්නේ? කවුද කියන්නේ? විල්බර් ශ්‍රාම් තමයි මේ බව කියන්නේ. එතකොට මේක පැහැදිලිද? පුතාලට sannivedana නිර්වචනවල විල්බර් ශ්‍රාම් පැහැදිලි කරන මේ කතාව පැහැදිලිද? හරි. මම හිතනවා පුතාලට මේක පැහැදිලි ඇති කියලා. අපිට ඒ බව ඔයාලගේ අදහස් එවන්න පුතේ chat එකට එවන්න පුළුවන්. ඒක පැහැදිලි නම් ටීචර් එක පැහැදිලි අපිට පැහැදිලි වෙනවා මේක මේ විල්බර් ශ්‍රාම් කියපු කතාව sannivedanaya ගැන එයා කියන කතාව පැහැදිලි. ඒතර මම දන්නවා මේක පුතාලා තේරුම් අරගෙනයි තියෙන්නේ කියලා. අපිට එතනින් ඉස්සරහට යන්න පුළුවන්. විල්බර් ශ්‍රාම් sannivedanaya ගැන කියන කතාව පැහැදිලිද?
අපි යමු පුතේ අපි යමු දෙවැනි නිර්වචනයට. දැන් ඔන්න විල්බර් ශාම්ගේ නිර්වචනය සටහන් කරගන්න ඕනි. මම ඒකට වෙලාව දෙනවා පුතාලට. අපි යමු විල්බර් ශාම්ගේ ස්ලයිඩ් එකට. අපි බලමු විල්බර් ශාම් sannivedanaya ගැන කියන්නේ මොකද්ද? මේක පුතාලා මේ වෙලාවේදී සටහන් කරගන්න ඕනි. ප්‍රශ්න පොතේ සටහන් කරගන්න. විල්බර් ශාම්ගේ sannivedana නිර්වචනය කියලා මාතෘකාවක් ලියලා තියරි පොතේ නෙමෙයි ප්‍රශ්න පොතේ මේ නිර්වචනය ලියා ගන්න හැමෝම ලියා ගන්න. මේ වෙද්දි පාඩම් කරලා මතකයෙන් ඉන්න හැමෝම කරන්න ඕනි දේ තමයි මේක මතකයෙන් ලියන එක. ස්ක්‍රීන් එක බලන්න නැතුව මතකයෙන් ලියන්න. ස්ක්‍රීන් එක බලන්න නැතුව මතකයෙන් ලියන්න බලන්න. විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. තොරතුරු ගැබ්වූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන වූ චිත්ත ස්වභාවයක් ඇතිවීම sannivedanayයි. හරි. අපි යමු පුතේ දෙවනි නිර්වචනයට. දෙවනි නිර්වචනය ඉදිරිපත් කරලා තියෙන. දැන් මේක ටීචර් දෙවනි නිර්වචනය කිව්වට මේ නිර්වචන පහේ පිළිවෙලක් නෑ. මේක තමයි ඉස්සර වෙලා තියෙන්න ඕනි. ඊළඟට දෙවනි නිර්වචනය, තුන්වෙනි නිර්වචනය කියලා එහෙම එකක් නෑ. තියෙන්නේ නිර්වචන පහක් විතරයි. අපි දෙවනියට ඉගෙන ගමු හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ නිර්වචනය. හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ නිර්වචනය. ලැස්වෙල්. මෙයාගේ සම්පූර්ණ නම මම පුතාලට කියලා දීලා තියෙනවා හැරල්ඩ් ඩිවයිඩ් ලැස්වෙල්. හැරල්ඩ් ඩිවයිඩ් ලැස්වෙල්. හැරල්ඩ් ඩිවයිඩ් ලැස්වෙල්. අපි බලමු ලැස්වෙල්ගේ නිර්වචනය. ලියාගමු පුතේ හැරල්ඩ් ඩිවයිඩ් ලැස්වෙල්ගේ නිර්වචනය. පුතාලට පැහැදිලිව පේන්න තියෙනවා නිර්වචනය. මේ ඉන්නේ හැරල්ඩ් ඩී ලැස්වෙල්. පින්තූරත් එක්ක අපි ඔබට පෙන්නනවා. මේ ඉන්නේ හැරල්ඩ් ඩී ලැස්වෙල්. හරි. නිර්වචනය ලියාගමු පුතේ. යම් කිසිවෙකු යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය sannivedanayයි. ප්‍රකාශ කරනු ලබන දෙය sannivedanayයි. යම් කිසිවෙකු යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය sannivedanayයි. sannivedanayයි. හරි. මේ තමයි පුතේ ලැස්වෙල් sannivedanaya ගැන කියපු අදහස. මේක ටිකක් අපි සවිස්තරව හොයලා බලන්න ඕනි කාරණාවක්. අපි බලමු ලැස්වෙල්ගේ නිර්වචනය ටිකක් සවිස්තරව. ලැස්වෙල් මොකද්ද මේ නිර්වචනයෙන් කියන්නේ කියලා.
පුතේ බලන්න මේ තියෙන්නේ ලැස්විල්ගේ නිර්වචනය අපි කොටස් වලට වෙන් කරගත්තොත් අපි බලමු ලැස්වෙල් කොහොමද මේ නිර්වචනය විග්‍රහ කරලා තියෙන්නේ මේ නිර්වචනයේ sannivedanaya විග්‍රහ කරන්නේ කියලා. හරිද? හරි. මට chat එකට අපේ දරුවෝ උත්තර එවන්න. අපි මේක බොහොම ද්විමාර්ගික ක්‍රමවේදයක් ඔස්සේ කරගෙන යමු. මේක මට මේ ඒකමාර්ගික ක්‍රමයකට කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මම පන්තිය උගන්වනවා, පුතාලා ඉගෙන ගන්නවා. අපි මේ එතනින් එහාට sannivedana ගනුදෙනුවක් වෙන්නේ නැතුව පන්තියක් කරගෙන යන්න පුළුවන්. ඒක අසාර්ථකයි. ඒ නිසා ඔයාලගේ උත්තර ටික මට එවන්න. මම ඒ උත්තර පරීක්ෂා කරලා බලනවා. මට ඒක එහෙම ඔයාලගේ උත්තර ලැබෙද්දී පන්තිය කරගෙන යන්න පහසුයි. හරි. දැන් පුතේ යම් කිසිවකු යම් කිසි මිනිසෙක් යම් කිසි පුද්ගලයෙක් පුතලට පැහැදිලි නේද? දැන් sannivedanයේදී මේ යම් කිසිවෙකු කියලා කියන්නේ අපි ඊළඟට ඉගෙන ගන්න මූලිකාංග ටික. යම් කිසිවෙකු කියලා කියන්නේ පුතේ sannivedakaya. sannivedakaya. හරිද? යම් කිසිවක් ඒ කියන්නේ දැන් මේ sannivedakaya යම් කිසිවක්. මොකද්ද මේ යම් කිසිවක් කියලා කියන්නේ? එවන්න බලන්න උත්තරේ දන්න අය. අපේ sannivedana මූලිකාංගයක් විදියට නම් මේ යම් කිසිවක් කියලා කියන්නේ මොකද්ද පුතේ? යම් කිසිවක්. මොකද්ද මේ යම් කිසිවක් කියලා කියන්නේ? ඔව් අපි රිමන්‍ය උත්තර දෙනවා සංදේශය කියලා. netmi, sitmi, maheshika, takshila, netmi. ඔව් සංදේශය. අපේ දරුවෝ දන්නවා මේ යම් කිසිවක් කියලා කියන්නේ සංදේශය පුතේ. දැන් ලැස්වෙල් කියන විදියට නම් sannivedakaya විසින් සංදේශය කිසියම් නාලිකාවකින් කිසියම් නාලියකින් නාලිකා පහක් තියෙනවා. මූලික sannivedana නාලිකා පහක් තියෙනවා. මොනවද පුතේ මේ මූලික sannivedana නාලිකා පහ? එවන්න බලන්න අපිට උත්තර. මොනවද මූලික sannivedana නාලිකා පහ? මොනවද නාලිකා පහ? මොනවද අපි මූලික sannivedana නාලිකා කියලා කියන්නේ? අපි දන්නවා අපේ පංචේන්ද්‍රයන් නේද පුතේ? පංචේන්ද්‍රයන් කියන්නේ ඇස, කන, නාසය, දිව. අර බුද්ධ ධර්මයේ විශේෂයට බෞද්ධ ආගමේ අපි කියනවානේ ශරීරය කියලා. එහෙම ලියන්න එපා. දැන් sannivedana වචනයට අපි ගලපලා ලිව්වොත් සම. ඇස, කන, නාසය, දිව සම. මේ ශරීරය කියලා කිව්වේ සමට. හරි? ඒතර සම. ඇස, කන, නාසය, දිව සම. මෙන්න මේවා තමයි මූලික sannivedana නාලිකා බවට පත් වෙන්නේ. මේ නාලිකා ඔක්කොම පහයි. එතකොට ඔන්න පංචේන්ද්‍රයන්. හරිද? යම් කිසිවෙකුට මේ යම් කිසිවෙකුට කියලා කියන්නේ කාටද? sannivedanayen නම් කාටද පුතේ? කවුද මේ? යම් කිසිවෙකුට. කවුද පුතේ sannivedanaye නම් මේ යම් කිසිවෙකු කියලා කියන්නේ කවුද? ඔව් යම් කිසිවෙකු කියලා කියන්නේ පුතේ යම් කිසිවෙකු කියන්නේ ග්‍රාහකයා. කිසියම් බලපෑමක් කිරීම සඳහා කියන්නේ sannivedanaye බලපෑම. දැන් පුතා මේ ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙලා මේ ටීචර් අහන ප්‍රශ්න වලට උත්තර දීදී මේ පොත් පෙරලාගෙන පාඩම් කරගෙන ලියාගෙන මේ වැඩ කරන්නේ කම්මැලිකම නිසා නෙමෙයි. යම් බලපෑමක් වෙනුවෙන් යම් අරමුණක් වෙනුවෙන් හොඳ ප්‍රගතශීලී බලපෑමක් වෙනුවෙන් තමයි පුතා මේ මහන්සි වෙන්නේ. ඒතර මමත් මේ මගේ කම්මැලිකමට විනෝදාංශයක් විදියට ඔයාලට උගන්වනවා නෙමෙයි. මටත් මේකෙන් විශාල බලපෑමක් තියෙනවා. ඒතර මම බලාපොරොත්තු වෙන අරමුණකුත් තියෙනවා. ඒතර අපි දෙන්නම මේ විශාල බලපෑමක් වෙනුවෙන් තමයි මේ sannivedanaye යෙදෙන්නේ. ඒතර අපේ sannivedanaයට බලපෑමක් තියෙනව නේද පුතේ? ඔව්. අපි දෙන්නටම බලපෑමක් තියෙනවා. හරිද? එතකොට sannivedana ක්‍රියාවලියකට සම්බන්ධ වෙන ඕනම මිනිස්සෙක්ට බලපෑමක් වෙනවද නැද්ද? මේ ලෝකේ ඕනෑම sannivedanaයක් කරහා බලපෑමක් වෙනවාද නැද්ද?
මට උත්තර දෙන්න බලන්න. මේ ලෝකෙ කොහේ කොතන කොහොම sannivedanayak වුණත් ඒකෙන් බලපෑමක් වෙනවද නැද්ද? ඔව්ද නැද්ද? ඔව්. බලපෑමක් වෙනවා පුතේ. ඒක හොඳ බලපෑමක් වෙන්න පුළුවන්, නරක බලපෑමක් වෙන්න පුළුවන්, ධනාත්මක, ඍණාත්මක කොහොම වුණත් බලපෑමක් වෙනවා. මොනවා හරි බලපෑමක් වෙනවා. එම බලපෑමක් වෙන්නේ නැති sannivedana වර්ග කියලා එකක් නැහැ. හරි නේද පුතේ? එහෙනම් ඔන්න ඕක තමයි ලැස්වෙල් sannivedanaya ගැන කියන්නේ. හැරල්දී ලැස්වෙල් sannivedanaya ගැන කියන්නේ මෙන්න මේ වගේ අදහසක්. මං හිතන්නේ ලැස්වෙල්ගේ අර්ථකථනය පුතාලට පැහැදිලි. හරි අපි නැවත වතාවක් ලැස්වෙල්ගේ අර්ථකථනය පෙන්නන්නම්. බලන්න ලැස්වෙල්ගේ නිර්වචනය ලියා ගන්න බලන්න. මෙන්න මේ chart එකත් ලැස්වෙල්ගේ නිර්වචනයේට මේක පුතාලට දැන් මේ වෙලාවේදී සටහන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලට ලැබෙන PDF එකේ මේ සියලුම සටහන බොහොම පිළිවෙලට පැහැදිලිව තියෙනවා. ඒතර ඒක බලාගෙන පොතේ ලියා ගන්නයි තියෙන්නේ. හරි. අපි යමු ඊළඟට චාල්ස් කුලිගේ නිර්වචනයට. චාල්ස් කුලිගේ නිර්වචනය. චාල්ස් කුලිගේ sannivedana නිර්වචනය. ලියා ගන්න බලන්න චාල්ස් කුලිගේ sannivedana නිර්වචනය. මේ වෙද්දිත් පාඩම් කරලා ඉන්න දරුවෝ කරන්න ඕනි දේ තමයි ස්ක්‍රීන් එක දිහා බලන්නේ නැතුව චාල්ස් කුලිගේ නිර්වචනය ලියන එක. එහෙම නැතුව ඒක මම දන්නවනේ කියලා සද්ද නැතුව මුකුත් නොලියා ඉන්න එක නෙමෙයි කරන්න ඕනි. නිර්වචනය ලියන එක තමයි පුතාලා කරන්න ඕනේ. චාල්ස් කුලිගේ නිර්වචනය. චාල්ස් කුලිගේ නිර්වචනය. චාල්ස් කුලිගේ නිර්වචනය ලියාගමු පුතේ. හරි. මානව සමදතා රඳවා සිටින්නා වූ වර්ධනය කරන්නා වූ සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැඳුම් වලින් ඔබට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම sannivedanayයි. උපකාරී වන උපක්‍රම sannivedanayයි. පුතේ බලන්න මේ නිර්වචනය දිහා මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූ මේ චාල්ස් එච් කුලීව අපිට මීට කලින් පළවෙනි පාඩමේදී මුණ ගැහුණා නේද? මොකද්ද චාල්ස් එච් කුලීගේ විශේෂත්වය? කොතනදීද අපිට යාව හමු වුනේ? අපිට මතක දරුවෙක් chat එකට එවන්න බලන්න. දැන් ඔයාලගේ මතකය අවදි වෙන්න ඕනි. මොකද පළවෙනි පාඩමේ චාල්ස් එච් කුලී හිටියා. ඒ කොතනදීද? මොකක්ද යාගේ විශේෂත්වය උනේ? ඇයි අපි චාල්ස් එච් කුලී ගැන ඉගෙන ගත්තේ? අදහසක් දෙන්න බලන්න. කොහොමද අපි චාල්ස් එච් කුලී ගැන ඉගෙන ගත්තේ? මොන මාතෘකාවටද? මොකක්ද යාගේ තිබුණු විශේෂත්වය? මොකද චාල්ස් එච් කුලීගේ විශේෂත්වය පුතේ?
ඔව්. චාල්ස් හෝටන් කුලී ගැන පුතාලා චාල්ස් එච් කුලී කියලා කියන්නේ චාල්ස් හෝටන් කුලී. චාල්ස් හෝටන් කුලී ගැන පුතාලා ඉගෙන ගත්තා. ඔව්. ඔව්. සන්නිවේදන විෂයට පදනම වැටුණු සන්නිවේදන විෂය ගොඩනගන්න පදනම දැමූ විද්වතුන් තුන්දෙනා ගැන අපි කතා කරා. එතනදී පුතාලා මෙන්න මේ චාල්ස් හෝටන් කුලී ගැන ඉගෙන ගත්තා. ඒ චාල්ස් හෝටන් කුලී කියන අදහසම තමයි මෙතනදී චාල්ස් එච් කුලී කියලා පුතාලට දීලා තියෙන්නේ. හරි. අපිට සිනලි අහලා තියෙනවා මේ නිර්වචන පැහැදිලි කරන්න විභාගයට එනවනේ කොහොමද පැහැදිලි කරන්න කියලා. පුතේ මුලින්ම නිර්වචනය පුතා හොඳට ඉගෙන ගන්න. එතකොට මේ නිර්වචනය ඉගෙන ගත්තට පස්සේ මේක හරහා කොහොමද ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කියලා අපි පසුවට පැහැදිලි කරනවා. මුලින්ම මේ කරන්නේ නිර්වචනය පැහැදිලි කිරීම. එතකොට මෙන්න මේ කරුණ වලින්ම තමයි අපි ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නේ. දැන් මම උදාහරණයක් විදියට කිව්වොත් විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය ඇතුලේ තියෙනවා සමාන අත්දැකීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාවය ගැන. සමාන මනෝභාවයක් පැවතීම ගැන. හරි? එතකොට මෙන්න මේ කරුණු තමයි විභාගයේදී අපි ඔයාගෙන් විස්තර කිරීමක් විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඒකේ ප්‍රධාන හරය. හරිද පුතේ? හරි. දැන් අපි බලමු චාල්ස් එච් කුලීගේ නිර්වචනය ගැන. මේක බොහොම සාර්ථක නිර්වචනයක්, බොහොම හොඳ නිර්වචනයක්. අපි බලමු මේකේ විශාල කරුණු ප්‍රමාණයක් ආවරණය කරගන්න පුළුවන්. හරි. නිර්වචනයේ දිහා බැලුවොත් මානව සමදතා රඳවා සිටින්නා වූ මානව සමදතා රඳවා සිටින්නා වූ. ඒ කියන්නේ පුතේ මේ අපි අතර තියෙන මානව සමදතා ඔන්න මෙහෙම තමයි විස්තර කරන්නේ අපි මේ නිර්වචනය හරහා ප්‍රශ්නයකට. මානව සමදතා. අපි හැමෝම ළඟ තියෙනවා මානව සම්බන්ධතා. මේ මානව සමදතා රැඳිලා තියෙන මෙවලම තමයි මොකද්ද? මානව සමදතා රැඳිලා තියෙන්නේ. මානව සම්බන්ධතා ටික එකට බැඳිලා තියෙන්නේ. අපිත් එක්ක තියෙන මේ හැම සම්බන්ධයක්ම බැඳිලා රැඳිලා තියෙන මෙවලම තමයි පුතේ මොකද්ද? sannivedanaya. මේ මානව සම්බන්ධතා පවත්වගෙන යන්නේ මෙන්න මේ sannivedanaya කියන නිර්ණායකය මත. මම උදාහරණයක් කිව්වොත් ඔයාගේ පුංචි කාලේ යාළුවෙක් ශිෂ්‍යත්ව විභාගයේ ලියලා වෙන පාසලකට ගියා නම් ඔයා ඊට පස්සේ මෙයත් එක්ක කතා කරේ නැත්තම් දැන් මේ වෙද්දි ඔයාලා දෙන්නගේ යාළුකම අර පුංචි 5 වසරේ පන්තියේදී තිබුණු තරම්ම ශක්තිමත්ද නැද්ද? ඊට පස්සෙම ටීචර් මං එයා එක්ක කතා කරලා නැහැ. එයා අපේ ඉස්කෝලෙන් ගියාට පස්සේ එයා අපේ ස්කූල් එකෙන් ගියාට පස්සේ අපි යා එක්ක කතා කරලම නෑ. යා අපේ ගමෙනුත් නෑ, ගමෙත් නෑ. යා ගමෙනුත් ගියා. මං අදටවත් එයාගේ ටෙලිෆෝන් නම්බර් එකක්වත් දන්නෙත් නෑ. එතකොට දැන් අපි A level කරනවා. එහෙම යාළුවෙක් හිටියා කියලා විතරක් මතකයි. මට දැන් කියන්න ඒ 5 වසරේ පන්තියේ ඔයාගේ ළඟ හිටපු යාළුවත් එක්ක ඒ කාලේ තිබිච්ච බැඳීමම දැනටත් තියෙනවද? දැනටත් තියෙනවද? එහෙම තියෙන්න පුළුවන්ද පුතේ? නෑ. ඔයාගේ ඒ බැඳීමම දැන් නෑ. දැන් තියෙන යාළුකම දුරස් වෙලා. හේතුව තමයි මොකද්ද? sannivedanaya කරලා නෑ. අවුරුදු ගානකින් ඔයා එයයි sannivedanaya කරලා නෑ. එහෙනම් චාල්ස් එච් කුලී කියනවා මානව සමදතා රඳවා සිටින්නා වූ මේ මානව බැඳීම් ටික රඳවලා තියාගන්නේ මෙන්න මේ sannivedanaya මගින්. මානව සමදතා රඳවා සිටින්නා වූ ඊට පස්සේ මොකක්ද එයා කියන්නේ? වර්ධනය කරන්නා වූ මේවා වර්ධනය කරන්නේ කවුද පුතේ? මානව සම්බන්ධතා ටික වර්ධනය කරන්නේ කවුද? sannivedanaya මගින්. මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූ වර්ධනය කරන්නා වූ කාලයේ බැඳුම් වලින් ඔබට ගොස්. දැන් මේක පුතේ මේ මානව සම්බන්ධතා ටික කාලයේ බැඳුම් වලින් ඔබට යන්නත් පුළුවන්. දැන් හිතන්න sannivedanayට ලොකු මැජික් එකක් තියෙනවා. මේ කාලය අතික්‍රමණය කරලා එහෙට මෙහෙට යන්න. දැන් ඔයාට හිතන්න පුතේ ඔයාට පුළුවන් නේද ඔයාගේ පුංචි කාලේ ෆොටෝ එකක් දැක්කම ඒ පොඩි කාලේ අපි හිතමු ඔයාට මතක තියෙන කාලෙක කියලා. ඔයා 10 වසරේදී ෆොටෝ එකක් හම්බෙනවා. ස්කූල් ට්‍රිප් එකක් ගිහිල්ලා රිවර්ස්ටන් වලට. ෆොටෝ එක දැක්කම ඒ ට්‍රිප් එකම ඔයාට මතක් වෙනව නේද? බලන්න දැන් අපිට කවදාවත් 10 වසරේ ඒ රිවර්ස්ටන් ට්‍රිප් එක ආයේ නැවතත් අපේ ඇස් ඉස්සරහට ගේන්න ක්‍රමයක් නැහැ.
අපිට ඒ කාලෙට යන්න ක්‍රමයකුත් නැහැ. අර හැරි පොටර් චිත්‍රපටයේ වගේ කාලය හරහා යන්න ක්‍රමයක් නැහෙනි. නේද? එහෙම කාලය හරහා යන්න පුළුවන් පුංචි මාලිමාවක් වගේ දෙයක් අපි ළඟ නැහැ. එතකොට නමුත් අපිට අර ෆොටෝග්‍රාෆ් එකක් දැක්කම ඒක sannivedanaya කරද්දී අපිට අර පරණ මතක ටික මතක් වෙනවා. පුතාලට පැහැදිලි නේද? එතකොට මෙන්න මේ චාල්ස් එච්.කුලි කියනවා මේ sannivedanayට පුළුවන් කාලය අතික්‍රමණය කරන්න. කාලය අතික්‍රමණය කරන්න. ඒ විතරක් නෙමෙයි මෙයා කියනවා දේශ සීමා අතික්‍රමණය කරන්නත් පුළුවන්. දේශ සීමා අතික්‍රමණය කරනවා කියලා කියන්නේ පුතේ හිතලා බලන්න. දැන් sannivedanaya කොච්චර ප්‍රබලද කිව්වොත් පිට රටක ජීවත් වෙන වෙනත් විදේශ රටක ජීවත් වෙන කෙනෙක් එක්ක අපිට sannivedanaya කරන්න යන්නේ පුංචි කාලයක්. සමහර වෙලාවට එයා ඒ රටේ එයාගේ ගෙදර එයාගේ ගෙදර ඉස්සරහා තියෙන හැම දෙයක්ම එයාගේ වාහනේ එයාගේ සුරතල් සතා එයාගේ ගෙදර තියෙන ඇපල් ගහක් නම් ඒ ඇපල් ගහ කොහොමද ඒ ඇපල් වල රස කොහොමද ඒ ඇපල් දැන් හැදිලාද ඒවා වැටෙනවද මේ හැමදේම ගැන එයයි අපි දන්නවා අපේ ගෙදර තියෙන දේවල් මොනවද අපේ ගෙදරට අලුතින් ආපු සමාජිකයෝ කවුද ඒ බලන්න පුතේ දැන් එයා ඉන්නේ ජීවත් වෙන්නේ ගොඩාක් දුරින් අපිට වඩා නමුත් එයයි අපි අතර තියෙන සමීප සම්බන්ධය ඒකට හේතුව තමයි අපි උදේ හවස sannivedanaya කරනවා. එතකොට බලන්න මේ sannivedanayට පුළුවන් නේද දේශ සීමා අතික්‍රමණය කරන්න පුළුවන්. දේශ සීමා බිඳ ගන්න පුළුවන්. දේශ සීමා බිඳ දමමින් මිනිස්සුන්ට පුළුවන් එකතු වෙන්න sannivedanaya නිසා. එතකොට මේ sannivedanaya කියලා කියන්නේ විශාල කටයුතු රාශියක් කරගන්න පුළුවන් මැජික් එකක් වගේ දෙයක් පුතේ. මානව සම්බන්ධතා ටික එකට රඳවලා තියාගන්න පුළුවන්. කාලය අතික්‍රමණය කරන්න පුළුවන්. දේශ සීමා අතික්‍රමණය කරන්න පුළුවන්. මේකට බලන්න පුතේ කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ ඇත්තටම අපිට අපේ පුංචි කාලේ අපේ අතීතයට යන්න පුළුවන් මතකයක් විදිහට විතරයිනේ. ඒ මතක මතක් වෙන්නේ අපි sannivedanaya කරොත් විතරයි පුතේ. එක්කෝ තමන් එක්කම sannivedanaya කරගන්න ඕනේ. එක්කෝ තව කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ. මෙන්න මේ දේවල් වලින් අපිට අර පරණ අතීතය වුණත් නැවත මතක් කරගන්න පුළුවන්. පුතාලට පැහැදිලි නේද චාල්ස් එච්.කුලිගේ නිර්වචනය මොකක්ද කියන එක. එතකොට මේ නිර්වචනය මුලින්ම කරන්න ඕනි පාඩම් කරගන්න ඕනි. ඊට පස්සේ මේ නිර්වචනයේ අර්ථය අවබෝධ කරගන්න ඕනි. දැන් ඔන්න A level paper එකට මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හරිද? මම දැන් ඔයාලගෙන් ප්‍රශ්න දෙකක් අහන්නම්කෝ. සමාන අත්දැකීම් ක්ෂේත්‍රයක් ගැන සඳහන් කරන sannivedana නිර්වචනය ඉදිරිපත් කරේ කවුරුන් විසින්ද? සමාන අත්දැකීම් ක්ෂේත්‍රයක් ගැන සඳහන් වන sannivedana නිර්වචනය ඉදිරිපත් කරේ කවුරුන් විසින්ද? උත්තර දෙන්න බලන්න. සමාන අත්දැකීම් ක්ෂේත්‍රයක් ගැන සඳහන් කරන sannivedana නිර්වචනය ඉදිරිපත් කරේ කවුරුන් විසින්ද? කවුරුන් විසින්ද පුතේ ඉදිරිපත් කරේ? සමාන අත්දැකීම් ක්ෂේත්‍රයක් ගැන. හැමෝම අදහසක් දෙන්න ඕනේ. අනිත් එක දෙන්න අමාරුත් නෑ. මොකද දැනට ඔයාලා ඉගෙනගෙන තියෙන sannivedana නිර්වචන 3යි. මේ තුනෙන් සමාන අත්දැකීම් ක්ෂේත්‍රයක් ගැන කවුද කිව්වේ? ඔව්. අපේ දරුවෝ දීලා තියෙන උත්තර හරි. විල්බර් ෂාම්. විල්බර් ෂාම්. හරි. අපි දෙවැනි නිර්වචනයට යනවා. sannivedanaya සිදු කරන sannivedana නාලිකාවල වැදගත්කම අවබෝධ කරගෙන ඒ පිළිබඳ අදහස් දැක්වූ sannivedana නිර්වචනය ඉදිරිපත් කරේ කවුද? sannivedanaya සිදු කරන නාලිකාවල වැදගත්කම ගැන අවධාරණය කරන ලද sannivedana නිර්වචනය කවුද ඉදිරිපත් කරේ? නාලිකා ගැන කවුද කතා කරේ? කවුද ඒ ගැන කතා කරේ පුතේ? දැන් උන් ඔහොම තමයි A level paper එකට ප්‍රශ්න හැදෙන්නේ. නැතුව මේ විල්බර් ෂාම්ගේ නිර්වචනය දීලා කවුද මේක ඉදිරිපත් කරේ කියලා වගේ දෙයක් අහන්නේ නැහැ පුතේ. ඒවා හරි සරල ප්‍රාථමික ප්‍රශ්නනේ. ඒකට ඔයාලගෙන් අහන්නේ අදහස. මේ අදහස දීලා තමයි මේ අදහස ඉදිරිපත් කරේ කවුද කියලා අහන්නේ. හරි? කවුද මේ sannivedana නාලිකා ගැන සඳහන් කරේ?
ඔව්. හැරල් ඩී ලැස්වෙල්. හැරල් ඩිවයිඩ් ලැස්වෙල්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. sannivedanaya මගින් දේශ සීමා අතික්‍රමණය කළ හැකි බව කවුද කිව්වේ? දේශ සීමා අතික්‍රමණය කළ හැකි බව. sannivedanaya මගින් දේශ සීමා අතික්‍රමණය කරන්න පුළුවන්. දේශ සීමා බිඳ දමන්න පුළුවන්. කවුද එහෙම sannivedana නිර්වචනයක් ඉදිරිපත් කරේ? ඔව්. චාල්ස් එච් කුලි. චාල්ස් එච් කුලි. හරි. මම හිතනවා පුතාලට මේ නිර්වචන තුන පැහැදිලි කියලා. අපි මේකට අදාළ සවිස්තර නෝට් එකක් පුතාලට එවනවා. ඒ නෝට් එක ලියා ගන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ sannivedana නිර්වචනයට. ඊළඟ sannivedana නිර්වචනයට ෂැනොන් සහ වීවර්ගේ sannivedana නිර්වචනයට අපි යමු. ෂැනොන් සහ වීවර්ගේ sannivedana නිර්වචනයට යමු. මේ ෂැනොන් වීවර් කියලා කියන්නේ පුතේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. මේ එකයි පින්තූර දෙකම අපි පෙන්නලා තියෙන්නේ. අර ලංකාවේ බාතිය සන්තුෂ් වගේ ලකයි සිකයි ජනයි ප්‍රියයි වගේ මේ ඉන්නේ එකට තමන්ගේ නිර්මාණකාරය ඉදිරිපත් කරපු අදහස් ඉදිරිපත් කරපු දෙන්නේ. මේ දෙන්න පුතේ පුද්ගලයෝ වශයෙන් දෙන්නේ. නමුත් මේ නිර්වචනය ඉදිරිපත් කරලා තියෙන්නේ දෙන්නත් එක්ක එකට එකතු වෙලා. හරි? බලන්න මේ ෂැනොන් වීවර්ලා ඉදිරිපත් කරපු නිර්වචනය ප්‍රශ්න පොතේ මේ නිර්වචනය ලියා ගන්න හැමෝම. ප්‍රශ්න පොතේ මේ නිර්වචනය ලියා ගන්න. ෂැනොන් සහ වීවර් ඉදිරිපත් කරන ලද sannivedana නිර්වචනය. ෂැනොන් සහ වීවර් ඉදිරිපත් කරන ලද sannivedana නිර්වචනය. ෂැනොන් සහ වීවර් ඉදිරිපත් කරන ලද sannivedana නිර්වචනය. හරි. අපි බලමු පුතේ ලියා ගන්න මේක හැමෝම. sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි. sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි. හරි. අපි බලමු මේ නිර්වචනයේ අදහස මොකක්ද කියලා පුතේ. sannivedanaya කියලා කියන්නේ මේ ෂැනොන් වීවර් කියන විදියට නම් යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක්. උඩ දැන් පණිවිඩය තියෙනවා. හරිද? ෂැනොන් වීවර් කියන්නේ මෙන්න මෙහෙමයි. ෂැනොන් වීවර් කියනවා sannivedanaya කියලා කියන්නේ යම් තැනකදී තෝරාගත් හෝ නිර්මාණය කරගත්ත පණිවිඩයක් තියෙනවා. මේ පණිවිඩය කියලා කියන්නේ පුතේ මේ සංදේශයනේ. සංදේශයක් තියෙනවා. මේ සංදේශය sannivedanaya කරද්දී ෂැනොන් වීවර් දෙන්න කියනවා නීතියක් තියෙනවා. මෙන්න මෙහෙමයි sannivedanaya කරන්න ඕන. ඒ කොහොමද sannivedanaya කරනවා නම් මේ පණිවිඩය
ඒ ආකාරයෙන්ම හෝ එක්ක ඒ විදියටම තියෙන්න ඕනේ. ඒ විදියටම. එහෙම නැත්නම් ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනේ. ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනේ. ඒ විදියටම කරන්න බැරි නම් කොහොමද කරන්න ඕනි පුතේ? මට chat එකට කියන්න බලන්න එවන්න බලන්න. දැන් ෂැනොන් වීවර්ලා කියන විදියට sannivedanaya කරන්න ඕනි ඒ ආකාරයෙන්ම. එහෙම ඒ ආකාරයෙන්ම කරගන්න බැරි අවස්ථා තියෙනවනේ අපිට. ඒ විදියටම කරගන්න බෑ. එහෙනම් කොහොමද කරන්න ඕනේ? මේගොල්ලෝ කියන විදියට නම් කොහොමද කරන්න ඕනි පුතේ? එවන්න බලන්න අපිට අදහසක්. ෂැනොන් වීවර්ලා කියන විදියට නම් sannivedanaya කරන්න ඕනි ඒ ආකාරයෙන්ම. ඒ කියන්නේ අපිට කවුරු හරි කෙනෙක් පණිවිඩයක් දුන්නා නම් ඒ විදියටම ඒක කියන්න ඕනි. එහෙම කියාගන්න බැරි නම් අපි කොහොමද කියන්න ඕනි? ඒ ආකාරයෙන්ම කියාගන්න බැරි නම්. ඔව්. අපේ දරුවෝ උත්තර දීලා තියෙනවා ඒ ආකාරයෙන්ම කියාගන්න බැරි නම් අපි කියන්න ඕනි ඊට සමාන විදියකට. ඒක වෙනස් කරන්න අයිතියක් නැහැ. ඒක විකෘති කරන්න බෑ. ඊට සමාන විදියකට. දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් හාල් කිලෝ 2යි පොල් ගෙඩි 5යි අරන් එන්න. හරි? හාල් කිලෝ 2යි පොල් ගෙඩි 5යි අරන් එන්න. හවස 4 වෙද්දි එන්න. හාල් කිලෝ 2යි පොල් ගෙඩි 5යි අරගෙන හවස 4 වෙද්දි එන්න. එතකොට පුතේ ඔයා මේක හවස 4 වෙද්දි පොල් ගෙඩි 5කුයි හාල් කිලෝ 2කුයි අරගෙන එන්න කියලා කිව්වා. එහෙම කිව්වට කමක් නැහැ. දැන් අර ටික අපි මාරු කරා. නේ? හාල් කිලෝ 2යි පොල් ගෙඩි 5යි අරගෙන හවස 4ට එන්න. අපි මේක අනිත් පැත්තට හැරෙව්වා. හවස 4ට හාල් කිලෝ 2කුයි පොල් ගෙඩි 5කුයි අරගෙන එන්න. හරි? නමුත් අපි මෙහෙම කිව්වොත් හවස 4ට පොල් ගෙඩි 2යි හාල් කිලෝ 5යි අරගෙන එන්න. එතකොට ඒක වැරදියි. ඊට සමාන විදිහට කියන්න ඕනේ. එහෙම අපිට කැමති කැමති විදිහට sannivedanaya කරන්න වෙනස් කරන්න බෑ. උදාලට මේක මතකද? ඔයාලගේ පුංචි පන්තිවලදී මේ පාඩම කියලා දුන්න ඔයාගේ ප්‍රාථමික ශ්‍රේණියේ ටීචර් 1 2 මං හිතන විදිහට 1 2 3 4 හෝ කොහොම හරි ඔයාගේ ප්‍රයිමරි ටීචර් කියලා දුන්නා මේක. හරි ලස්සන පාඩමක්. ටීචර් මේක ප්‍රැක්ටිකල් උදාහරණයක් එක්කම ක්‍රියාකාරකමක් එක්කම කියලා දුන්නු පාඩමක් පුතේ. ඔයාට මතකද රහස් කෝච්චිය කියලා පන්තියේ ළමයි හැමෝම ටවුමට එකතු වෙලා ටීචර් පන්ති එක්කෙනෙක්ට රහසක් කියනවා කනට කරගෙන. ඒ රහස එයා අනිත් කෙනාට කියනවා. එයා අනිත් කෙනාට කියනවා. දැන් අපි මෙහෙම රවුමක් නෙන්නේ. හරිද? ඊට පස්සේ අවසානෙටම අර ටීචර්ගේ දැන් ටීචර් දැන් මෙතන ඉන්නේ. ටීචර් මේ පැත්ත හැරිලා මෙයාට රහස කියනවා. ඊට පස්සේ මෙහා පැත්තේ ටීචර්ගේ ඉන්න කෙනා ඉන්නෝනේ දරුවා. එයා තමයි අන්තිමටම ටීචර් ඇවිල්ලා මේ පණිවිඩේ කියන්නේ. එතකොට දැන් ටීචර් කියපු කතාවයි ටීචර්ට මේ අන්තිමට මේ මුළු පන්තියටම පණිවිඩේ ගිහිල්ලා අන්තිමට මෙන දරුවා ටීචර්ට කියන කතාවයි අතර ටීචර් කියනවා මෙන්න මේක තමයි මම කිව්වේ. මෙන්න මේක තමයි මෙයා මට කියන්නේ. එතකොට මොකද්ද මේ පණිවිඩයට වෙලා තියෙන්නේ? එක එක්කෙනා Tamanගේ අර ඊට සමාන විදියට කියන්න ගිහිල්ලා අන්තිමට පණිවිඩය විකෘති වෙලා තියෙනවා. එතකොට ටීචර් මේ පාඩම අවසානයේ කියලා දුන්න පුතාලට අපි දෙයක් කාගෙන් හරි අහලා කියනවා නම් ඒක එයා කියපු විදියටම කියන්න ඕනි. අපිට කැමති විදියට වෙනස් කරන්න බෑ. ඉතින් ඒ පුංචි කාලේ ඉගෙන ගත්ත පාඩමම තමයි පුතේ අකුරක්වත් වෙනස් වෙන්නේ නැතුව දැන් මේ A level syllabus එකට ඇවිල්ලා තියෙන්නේ ෂැනොන් වීවර් නිර්වචනයේ විදියට. ෂැනොන් වීවර් කියන්නේත් ඒ කතාවමයි. පණිවිඩයක් එහෙම නැත්නම් සංදේශයක් ඉදිරිපත් කරද්දී ඒක sannivedanaya කරද්දී අපි ඒක sannivedanaya කරන්න ඕනේ එක්ක ඒ ආකාරයෙන්ම එහෙම නැත්නම් ඊට සමාන ලෙස. මේක තමයි ෂැනොන් වීවර් sannivedanaya විදියට හඳුනාගන්නේ. මං හිතනවා පුතාලට පැහැදිලි කියලා ඔයාලගෙන් A level paper එකට ඇහුවොත්. sannivedanayeදී සංදේශ විකෘති කිරීමක් සිදු නොකළ යුතුය යන අදහස ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා. එතකොට අපි තෝරනවා පැහැදිලිවම ෂැනොන් සහ වීවර්. හරිද පුතේ? හරි. අපි යමු ඊළඟ sannivedana නිර්වචනයට. අවසාන sannivedana නිර්වචනය.
අවසාන sannivedana නිර්වචනය මේක නම් පුතේ මේ ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයෙක් නෙමෙයි මේක ඉදිරිපත් කරේ ශබ්දකෝෂයක සඳහන් වෙන නිර්වචනයක් මේ තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ සඳහන් වන නිර්වචනය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විසින් තමයි මේ ශබ්දකෝෂය සංස්කරණය කරන්නේ මේක පවත්වාගෙන යන්නේ මේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ sannivedanaya ගැන තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්. බලන්න මොකද්ද මේ අදහස කියලා. හොඳින් කියවලා බලලා ලියා ගන්න මුලින්ම මේක ප්‍රශ්න පොතේ නිර්වචනය ලියා ගන්න. හැමෝම ලියන්න. ටීචර් මම ওই නිර්වචනේ කලින් පාඩම් කරලා තියෙන්නේ කියලා නොලිය ඉන්න බෑ. හැමෝම ලියන්න ඕනේ. හරි. අපි බලමු පුතේ. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කොහොමද sannivedana නිර්වචනය කරන්නේ කියලා. අදහස දැනුම යනාදී. අදහසක් එහෙම නැත්නම් දැනුමක් කියන මෙන්න මේ පණිවිඩය. අදහස දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින්. මොන ක්‍රම තුනක් කියනවා. එක්ක භාෂණය. එහෙම නැත්නම් ලේඛනය. එහෙම නැත්නම් සංඥා මගින් ඊට පස්සෙත් කියනවා මෙයාලා ප්‍රකාශ කිරීම ප්‍රදානය කිරීම එහෙම නැත්නම් පුතේ හුවමාරු කර ගැනීම බලන්න මෙයාලා කියනවා පුතේ භාෂණය කියන්නේ කතා කරද්දි එහෙම නැත්නම් ලියද්දි කොහොමුණත් අපි අවසානයේ මේ සියල්ල sannivedanaya කරන්නේ සංඥාවලින් එක්කෝ දැන් මේ වෙලාවේ නම් මම දැන් මේ මොහොතේ මං කරන්නේ කතා කරලා ඔයාලට sannivedanaya කරන එක. දැන් මං කරන්නේ මොකද්ද පුතේ? ලියනවා. ලියලා පණිවිඩ හුවමාරු කරනවා. ඒතර මේගොල්ලෝ කියනවා මේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ කියනවා එක්ක කතා කරනවා. එක්ක ලියනවා. මේ සියල්ල සංඥා මගින් අපි sannivedanaya කරද්දි මෙන්න මේ ක්‍රම තුනටම sannivedanaya කරනවා පුතේ. මේ ක්‍රම තුනටම. එකක් තමයි සරලම ක්‍රමේ ප්‍රකාශ කරනවා. හෙට පන්ති යනවද? ඔව්. අද පන්ති ගියාද? ඔව්. එළිය වහිනවද? ඔව්. ඔයා රැට කෑම කනවද? මට කන්න බෑ. මේවා පුතේ ප්‍රකාශ කිරීම. හරිද? ප්‍රදානය කිරීම. දැන් ඇත්තටම මේ වෙලාවේ මම ඔයාට උගන්වන්න උත්සාහ කරනවා කියලා කියන්නේ පුතා තෝරලා බලලා කියන්න ඒක ප්‍රකාශ කිරීමක්ද හුවමාරු කර ගැනීමක්ද එහෙම නැත්නම් ප්‍රදානය කිරීමක් මම මේ වෙලාවේ ඔයාට උගන්වන්න උත්සාහ කරනවා sannivedanayak නේ කරන්නේ මේ sannivedanaya අයත් වෙන්නේ මේ කොටස් තුනෙන් මොකටද නිකන් හිතලා බලලා උත්තරයක් දෙන්න කමක් නැහැ ඒක වැරදුනොත් එහෙම ඔයාට ආයි ජීවිතේට මේක අමතක වෙන්නේ නැහැ පුතේ දැන් ගුරුවරයෙක් උගන්වන්න මහන්සි ගන්නවා. එතකොට ඒ ගුරුවරයා උගන්වන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ ඒක ගුරුවරයා සතු දැනුම හුවමාරු කර ගැනීමක්ද? ගුරුවරයා සතු දැනුම ප්‍රකාශ කිරීමක්ද? එහෙම නැත්නම් ගුරුවරයා සතු දැනුම ප්‍රදානය කිරීමක්ද? ඔව් සිත්මී හොඳයි. නිම්ෂාන්
ඉමන්යා නෙත්මි හොඳයි ප්‍රදානය කිරීමක් නේද පුතේ. දැන් ඇත්තටම අපි මේවා මේ ඔයාලා කැමති නම් ඉගෙන ගන්න අකමැති නම් ඒත් කමක් නැහැ. මම මගේ වැඩේ කරන්නම්. මං කියලා දෙන්නම්. එහෙම නෙමෙයිනේ. මේක කොහොම හරි කරන්න. මේක අනිවාර්යෙන් ඔයා පාඩම් කරන්න ඕනි. පාඩම් කරේ නැතිවොත් බෑ. මං පාඩම් ගන්නවා. මම මේක බලනවා. දැන් මෙතන තියෙන්නේ පුතේ මේ අපි උත්සාහ කරන්නේ මම දන්න දේ කොහොම හරි ඔයාට දෙන්න. ප්‍රදානයක් මේ කරන්නේ. අපි කියන්නේ මේ දෙන එක ගන්න. මේ ටැග්ගක් මේක ප්‍රදානයක්. හරිද? එතකොට මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ මේ ප්‍රකාශ කිරීමක් නෙමෙයි. එහෙම නැත්තම් හුවමාරු කර ගැනීමක් නෙමෙයි. මේ ප්‍රදානයක්. නේද? හරි. එතකොට දැන් අපි සමහර වෙලාවට අපි අර තව කෙනෙක් එක්ක අදහස් හුවමාරු කරගන්නවා. ඔයාට කොහොමද? හොඳයි. අද දවස ගැන මොකද හිතන්නේ? හොඳයි නේද? ලස්සනයි. වැඩේ හොඳයි. ඒක තමයි මේ ඔයා දැන් කොහොමද ගෙදර යන්නේ? අන්න ඒ වගේ අපි තොරතුරු හුවමාරු කරගන්න. හරිද? තොරතුරු හුවමාරු කරගන්න. මෙන්න මේ sannivedanaya පුතේ මේ ක්‍රම තුනටම සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියනවා. එක්කෝ ඒක ප්‍රකාශ කිරීමක්, එක්කෝ ඒක ප්‍රදානය කිරීමක්, එහෙම නැත්නම් හුවමාරු කර ගැනීමක්. එතකොට ඒක අවස්ථානුකූලව සිද්ධ කරන්න පුළුවන්. අවස්ථානුකූලව සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය තමයි මෙන්න මේ ක්‍රම තුනට විවිධාකාර ක්‍රම ඔස්සේ sannivedanaya සිදුවන බව කිව්වේ. එතකොට පුතේ භාෂාවේ තියෙනවනේ ස්වරූප දෙකක්. භාෂාවේ තියෙනවා ස්වරූප දෙකක්. එකක් කතා බහ කිරීම, අනිත් එක ලිවීම. අපි මේකට කියනවා භාෂණය සහ ලේඛනය. කතා කරනවා, ලියනවා. එතකොට මෙන්න මේ භාෂාවේ තියෙන මේ ද්විරූපතාවය, මේ කොටස් දෙක sannivedanayට බලපාන බව කියපු sannivedana නිර්වචනය මොකක්ද? භාෂාවේ තියෙන මේ කොටස් දෙක භාෂා ද්විරූපතාවය ගැන අදහස් දක්වපු sannivedana නිර්වචනය මොකක්ද? උත්තර දෙන්න බලන්න. භාෂා ද්විරූපතාවය ගැන අදහස් දක්වපු sannivedana නිර්වචනය කුමක්? භාෂා ද්විරූපතාවය ගැන අදහස් දක්වපු sannivedana නිර්වචනය කුමක්? ඔව් සිනෙලි ඉමන්යා හොඳයි. ඔක්ස්ෆර්ඩ් මහිෂිකා හොඳයි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ සහිත ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේන sannivedana නිර්වචනය. හරි. මං හිතන්නේ මේ වෙද්දි නිර්වචන පහම අපි පැහැදිලි කරා. පුතාලා මේක තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. දැන් අපිට වෙලාව මේ නිර්වචන පහම අපිට මතකද කියලා බලන වෙලාව. හරිද? දැන් හැමෝටම මම මිනිත්තු 10ක වෙලාවක් දෙනවා. මේ මිනිත්තු 10 පාවිච්චියට ගන්න නිර්වචන පහම ලියන්න. ලියලා පාඩම් කරලා මුලින්ම මේ වෙලාව අරගෙන පාඩම් කරන්න. පාඩම් කරලා නිර්වචන පහම ලියන්න. ලියලා පුතේ අකුරින් අකුර චෙක් කරන්න. හරියටම හැම වචනයක්ම චෙක් කරන්න. ඒ කියන්නේ අකුරෙන් අකුර නෙමෙයි. සෝරි මට වැරදුනා. වචනෙන් වචනේ චෙක් කරන්න. වචනෙන් වචනේ චෙක් කරලා බලන්න හරිද කියලා. නිර්වචන පහම පාඩම් කරපු දරුවෝ අපිට ඕකේ කියලා chat එකට මැසේජ් එකක් එවන්න. හරි? ඕකේ කියලා එවන්න. එතකොට මම දන්නවා ඔන්න පුතාලා මේ නිර්වචන පහම පාඩම් කරගෙන තියෙන්නේ කියලා. එතකොට මම ඒකට මිනිත්තු 10ක වෙලාවක් ඔයාලට දෙනවා. මිනිත්තු 10ක් දෙනවා. හදිස්සි වෙන්න එපා. මම මේ මිනිත්තු 10 අතරේ දැන් මම මෙහෙම කියලා තව ඊළඟ විනාඩි 10ේදී කවුරු හරි දරුවෙක් chat එකට ඕකේ කියලා එව්වොත් ඒ මිනිත්තු 10 මම ඔයා වෙනුවෙන් දෙනවා පුතේ. හරි? ඒ නිසා මේ මිනිත්තු 10 ඇතුළත පුතාට තියෙන්නේ නිර්වචන පහ පාඩම් කරගන්න. නිර්වචන පහ පාඩම් කරගන්න. හරි? අපි බලමු. මිනිත්තු 10ක් ඇතුළත මේ නිර්වචන පහ අපිට පාඩම් කරගන්න පුළුවන්ද කියලා. දැන් ස්ටාර්ට් කරමු. උදේ chat එකට එවන්න ඔයාගේ අදහස පාඩම් කරලා
මේ වෙද්දිත් පාඩම් කරපු දරුවෝ ඉන්නවා නම් දැන් ලියන්න පටන් ගන්න. පාඩම් කරලා ඉවර දරුවෝ අපිට chat එකට මැසේජ් එකක් එවන්න පුතේ. අනිත් අයට වෙලාව තියෙනවා පාඩම් කරන්න. පාඩම් කරලා ඉවරයි chat එකට එවන්න අපිට. පණිවිඩය එවන්න. ඔව් අපිට නිත්මි කියනවා පාඩම් කරලා ඉවරයි කියලා. සිත්මි හොඳයි. අනිත් අය පුතේ වෙලාව තියෙනවා. වෙලාව අරගෙන පාඩම් කරන්න. හිමන්‍ය හොඳයි.
Nitmi, Vishmi, හොඳයි. Maheshika, හොඳයි. මෙවර විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න 20යි 25 කණ්ඩායමේ දරුවෝ ඉන්නවා. මේ ප්‍රශ්න වලට උත්තර තවම මේ නිර්වචන පහ පාඩම් කරගත්තේ නැති. ඒ නිසා ඔයා සතුටු වෙන්න. ඔයාට 20යි 26 කණ්ඩායමේ දරුවෙක් වෙලත් නිර්වචන ටික පාඩම් කියලා කියන්නේ ඇත්තට මේක වටිනවා. මොකද මේ නිර්වචන පහ ඉතාම වැදගත්. එතකොට ඒ වැදගත් වෙන මේ නිර්වචන පහ පුතා පාඩම් කරගන්න එක ඉතාම වැදගත්. මොකද මේ නිර්වචන පහෙන් විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා කියලා දැනත් මේක පාඩම් නොකර සිටීම ඇත්තටම අපරාධයක්. ඒතර මම ඒකයි කියන්නේ මේ 20යි 25 මේ අවුරුද්දේ විභාගයට යන අක්ක කෙනෙක් අයියා කෙනෙක් ඉන්නවා නම් අහලා බලන්න නිර්වචන පහ පුළුවන්ද කියලා. සමහර විට එයාලගේ උත්තරේ නිර්වචන පහම නම් පාඩම් නෑ කියන දේ. හරිද? එහෙම වෙන්න එපා. අපි හරියට පිළිවෙලට ඉගෙන ගමු. දැන් ඔයාලා උනත් එහෙමයි. මේ දැන් අද මේක පාඩම් කරගත්තට මේක අතාරින්න එපා, මතක කරන්න එපා. දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඉම්ෂාන් හොඳයි. අපේ අනිත් පුතාලත් උත්තර chat එකට අපිට අදහස ඉදිරිපත් කරන්න. තව මම මිනිත්තු දෙකක වගේ වෙලාවක් දෙනවා යාලට. හරි. සිනෙලි හොඳයි. හරි. පුතේ අපි sannivedana නිර්වචන ටිකට අදාළව මේ සාකච්ඡාව මේ වෙද්දී කරගෙන ආවා. මම හිතනවා පුතාලට නිර්වචන ටික පාඩම්. ඊට අමතරව මේ නිර්වචන වලට අදාළව සම්පූර්ණ සටහන අපි ඔයාට එවනවා. බොහොම පැහැදිලිව පිළිවෙලට තියෙන නෝට් එකක්. මේ නෝට් එක ලස්සනට ලියා ගන්න පුතේ. එතකොට විභාගයට මොන ප්‍රශ්නයක් ඇහුවත් මේ නෝට් එකෙන් ඔයාට ඒකට උත්තර ලියන්න පුළුවන්. හරිද පුතේ? හරි. අපි බලමු ඊළඟට sannivedana මූලිකාංග ටික කතා කරන්න ඕනි ඔයාලත් එක්ක. මේ තියෙන්නේ අපේ දෙවෙනි පාඩමේ පදනම. sannivedana මූලිකාංග. ඇත්තටම මේ අපි මුලින්ම සාකච්ඡා කරන්න ඕනි මේ මූලිකාංග ටික. මූලිකාංග කතා කරලා තමයි නිර්වචන වලට එන්න ඕනි. නමුත්
අපි නිර්වචන ටික මුලින්ම කතා කරන්නේ එතකොට මේක පාඩම් කරගන්න ඔයාලට වෙලාව අවශ්‍ය නිසා. ඒතර අපි නිර්වචන ටික පාඩම් කරගෙන මූලිකාංග වලට ගියාම වඩා ලේසි. නැත්නම් අපි මේක ඉගැන්වීම් කළ යුතු නිවැරදිම අර සාම්ප්‍රදායික ක්‍රමවේදය තමයි මූලිකාංග ටික උගන්වලා ඊට පස්සේ නිර්වචන වලට එන එක. දැන් අපි නිර්වචන ටික ඉගෙනගෙන දැනගෙන තමයි මූලිකාංග වලට යන්නේ. එතකොට මූලිකාංග ඉගෙන ගන්න ලේසි. හරි. අපි බලමු මෙතනදී පුතේ මූලිකාංග පුතාලට අපි කතා කරනවා මූලිකාංග 11ක් ගැන. මේ තියෙන්නේ sannivedana මූලිකාංග 11 බොහොම පැහැදිලිව. හරිද? හරි. මෙතනින් ඔයා දන්න sannivedana මූලිකාංග ටිකකුත් තියෙනවා. අපි එකින් එක කතා කරගෙන ඉස්සරහට යමු. මුලින්ම අපි බලමු sannivedakaya කියලා කියන්නේ කවුද? sannivedakaya. හරි? sannivedakaya කියලා කියන්නේ පුතේ තවත් පාර්ශවයක් සමග තොරතුරු අදහස් මත එහෙම නැත්නම් ආකල්ප යන ආදිය හුවමාරු කරගන්නා තැනැත්තා. sannivedakaya කියලා කියන්නේ තවත් පාර්ශවයක් සමග තොරතුරක් අදහසක් මතයක් ආකල්පයක් හුවමාරු කරගන්නා තැනැත්තා. ඒක භාෂණයෙන් වෙන්න පුළුවන්. අනිත් ක්‍රමය මොකද පුතේ? ලේඛනයෙන් වෙන්න පුළුවන්. එක්කෝ කතා කරලා එක්කෝ ලියලා. කොහොම වුණත් තවත් පාර්ශවයක් සමග තොරතුරු අදහස් මත ආකල්ප යන ආදිය හුවමාරු කරගන්නා තැනැත්තට අපි කියනවා කොහොමද පුතේ? sannivedakaya කියලා. sannivedakaya. මේක පුතේ අවස්ථානුකූලව පුද්ගලයෙක්ම නොවෙන්න පුළුවන්. අවස්ථානුකූලව පුද්ගලයෙක්ම නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයෙක් නොවන අවස්ථාද තියෙනවද sannivedakayෙක්ට? ඔව්. sannivedakayෙක්ට පුද්ගලයෙක් නොවන අවස්ථාවක් තියෙනවද? කියන්න පුළුවන්. sannivedakayෙක්ට පුද්ගලයෙක් නොවන අවස්ථා තමයි පුතේ කණ්ඩායමක් එහෙම නැත්නම් ආයතනයක් කණ්ඩායමක් ආයතනයක් සමූහයක් සංවිධානයක් යනාදී වශයෙන් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට හෙට දවසේ අපි හිතමු හෙට දවසේ යම් ආයතනයක් වහනවා. වසා තියෙනවා. හෙට දවසට විතරක් වසා තියෙනවා. හරි? ඒ ආයතනය අපි හිතමු ඒ ආයතන ප්‍රධානියාට අසනීප තත්වයක් නිසා ආයතන ප්‍රධානියා තීරණය කරනවා හෙට දවසේ ආයතනය පවත්වන්නේ නැහැ. එතකොට එයා බෝඩ් එකක් දානවනේ පුතේ. කොහොමද දාන්නේ බෝඩ් එක? අපි හිතමු මේක මල් කඩයක් කියලා. අපි හිතමු මේක ෆ්ලෝරා ලස්සන ෆ්ලෝරා කියන ආයතනය. හරිද? ලස්සන ෆ්ලෝරා කියන ආයතනය අපි හිතනවා හෙට දවසේ වසා තබනවා. හරිද? එතකොට දැන් ඒ ආයතනයේ ඉදිරිපස්සේ බෝඩ් එක දාන්නේ, ඒ නෝටිස් එක දාන්නේ, පූර්ව සවි කරන්නේ අද දින ආයතනය වසා ඇත. මීට මේ ආයතනයේ නම දාලා මෙන්න මේ ආයතනය ලස්සන ෆ්ලෝරා ආයතනය. එහෙම නැත්නම් ලස්සන ෆ්ලෝරා කියන සමාගම මේ සන්නාමය. පැහැදිලිද පුතේ? එතකොට ඒක යටින් පුද්ගලයෙක්ගේ නමක් නෙමෙයි තියෙන්නේ. එහෙම නැත්නම් එතන තියෙනවා පුද්ගල තනතුරක්. නේද? එතකොට මේක පුතේ ආයතනයක් මේ යම් අවස්ථාවකදී sannivedakaya කියලා කියන්නේ පුද්ගලයෙක්ම නොවෙන්න පුළුවන්. දැන් අපි හැමතිස්සෙම sannivedakaya කියලා අඳුරගන්නේ පුද්ගලයෙක්වනේ. පුද්ගලයා පමණක් නොවේ. පුද්ගලයා පමණක් නෙමේ. ඒක සංවිධානයක් වෙන්න පුළුවන්, සමූහයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්. දැන් අපිට පළවෙනි පාඩමේදී පුතාලා ඉගෙන ගත්ත නේද? එක්තරා සංවිධානයක් විසින් කියනවනේ පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිටම ළමයින්ට sannivedanaya හා මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා. මොන සංවිධානයේද පුතේ එහෙම ප්‍රකාශයක් කරේ? කවුද එහෙම ප්‍රකාශයක් කරපු? එතන හිටියේ පුද්ගලයෙක් නෙමෙයිනේ.
ඔයාලා ඉගෙන ගත්තේ සංවිධානයක් කියලානේ. කවුද ඒ සංවිධානය? පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිටම sannivedana හා මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතුයි. ඔව්. යුනෙස්කෝ සංවිධානය තමයි ඒ ප්‍රකාශය කරන්නේ. එතකොට පැහැදිලිද පුතේ? ඒ ප්‍රකාශය කරන sannivedakaya කවුද? විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් මේ ප්‍රකාශය කරපු sannivedakaya කවුද කියලා. sannivedakaya කවුද? sannivedakaya තමයි යුනෙස්කෝ සංවිධානය. එතරම්දි පුතේ sannivedakaya බවට පත් වෙන්නේ මෙන්න මේ සංවිධානය. පුද්ගලයෙක් නෙමෙයිනේ. ඒතර පුතාලට මම මේ කියන කතාව තේරුම් ගන්න පුළුවන්. අපි sannivedakaya කියලා කියන්නේ යම් පුද්ගලයෙක් පමණක් නෙමෙයි. ඒක අවස්ථානුකූලව කණ්ඩායමක් වෙන්න පුළුවන්. ආයතනයක් වෙන්න පුළුවන්. සමූහයක් වෙන්න පුළුවන්. සංවිධානයක් වෙන්න පුළුවන්. පැහැදිලි නේද පුතේ? හරි. අපි බලමු දෙවනි sannivedana මූලිකාංගය මොකක්ද කියලා. මේකත් එක්කම අපි බලමු දෙවනි sannivedana මූලිකාංගය මොකක්ද කියලා. ඔව්. හරි ලේසි. දෙවනි sannivedana මූලිකාංගය තමයි පුතේ ග්‍රාහකයා. බලන්න. දෙවනි sannivedana මූලිකාංගයේ විදියට ඉගෙන ගන්නවා අපි ග්‍රාහකයා. දැන් මම මේ දෙවනි sannivedana මූලිකාංගය කිව්වම පුතාලා හිතන්න එපා මේක මේ පිළිවෙලක් තියනවා කියලා. එක sannivedakaya දෙක ග්‍රාහකයා කියලා එහෙම එකක් නෑ. මේ අපි පැහැදිලි කරන්න පහසු වෙන විදියට තමයි මේ පිළිවෙලක් හදාගෙන තියෙන්නේ. දෙවනියා කවුද පුතේ? දෙවනියා තමයි ග්‍රාහකයා. ග්‍රාහකයා. දැන් මේ ග්‍රාහකයාට කරන්න තියෙන වැඩේ තමයි sannivedakaya විසින් සිය සංදේශය හුවමාරු කරන්නේ කාටද? එයා තමයි ග්‍රාහකයා කියලා අපි අඳුරගන්න. බලන්න පුතේ sannivedakaya විසින් සිය සංදේශය හුවමාරු කර ගැනීමේ අපේක්ෂාව ඇතිව. දැන් මම තමයි sannivedakaya මට තියෙනවා සංදේශයක්. ඒක තමයි මගේ හැඟීම. මගේ හැඟීම හුවමාරු කරගන්නේ කාත් එක්කද? අන්‍යයා තමයි ග්‍රාහකයා වෙන්නේ. හරිනේ පුතේ? හරි. අපි බලමු හුවමාරු කර ගැනීමේ අපේක්ෂාව ඇතිව එය ඉදිරිපත් කරනු ලබන්නේ කවරෙකු වෙතද? හේ ග්‍රාහකයාය. මගේ හැඟීම, මගේ අදහස, මගේ තොරතුර, මගේ ආකල්පය කාටද හුවමාරු කරන්නේ? අන්න ඒ පුද්ගලයාට අපි කියනවා ග්‍රාහකයා කියලා. එතකොට අපි යම් අපේක්ෂාවක් ඇතිවනේ මේක හුවමාරු කරගන්නේ. ඒ හුවමාරු කරගන්න තැනැත්තට අපි කියනවා ග්‍රාහකයා කියලා. මේක පුතේ අවස්ථානුකූලව ග්‍රාහකයෝ එක්කෙනෙක්ට වඩා වැඩි වෙන්න පුළුවන්. විශාල ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. මේ මුළු රටේම මිනිස්සු වෙන්නත් පුළුවන්. හරිද? එතකොට අපි කියනවා ඒක ග්‍රාහක ශේෂ්ත්‍රයක්, ග්‍රාහක මණ්ඩලයක් කියලා. හරිද? එතකොට පුතේ මේ sannivedana ක්‍රියාවලියේදී sannivedakayaසේම ග්‍රාහකයාටද හිමිවන්නේ එකම ස්ථානයක්, එකම වැදගත්කම. දෙන්නම එක වගේ. sannivedakaya ලොකුයි, sannivedakaya වැදගත්, ග්‍රාහකයාට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි. එහෙම නෙමෙයි. ග්‍රාහකයාත් ඊටාම වැදගත්. දැන් සරලවම කිව්වොත් ඔයා මේ ලංකාවේ ඉන්න හොඳම ගුරුවරු 3 දෙනා තෝරගත්තත් පුතාට පුළුවන් ද විභාගයේ සමත් වෙන්න? ඔයාගේ කැපවීමක් නැති වුණොත්, ඔයා පාඩම් නොකරොත් ලංකාවේ ඉන්න හොඳම ගුරුවරු 3 දෙනාව ඔයාගේ ගුරුවරු බවට පත් කරගත්තත් ඔයාට විභාගයේ පාස් වෙන්න පුළුවන්ද? බෑ. එතකොට ඒ කියන්නේ පැත්ත. ඔයා කොච්චර හොඳට වැඩ කරත් පුතේ ඔයා ඒ විෂය දැනුම ගන්නේ ඒකට ඒ විෂය දැනුම ගන්න දෙන්න පුළුවන් වගකීම් සහගත කෙනෙක්ගෙන් නෙවෙයි නා. දැන් විෂය දැනුම දෙන්න නම් ඒකේ වගකීම් සහගත බවක් තියෙන්න ඕනනේ. ඒ ගුරුවරයා ඒ විෂය ඉගැන්වීම සම්බන්ධයෙන් එයාට වගකීමක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොනවද සුදුසුකම්? නේද? දැන් පුතාලා දන්නවා උසස් පෙළ විෂයක් උගන්වන්න පාසලේදී හැම ගුරුවරයෙක්ටම අවස්ථාව දෙන්නේ නැහැ. පාසලේදී උසස් පෙළ පන්තියක් උසස් පෙළ විෂයක් ඉගැන්වීම කරද්දී විදුහල්පතිවරයා විසින් අනිවාර්යෙන්ම බලනවා ඒ ගුරුවරයාට උපාධියක් තියනවාද කියලා. විද්‍යාපීඨ ගුරුවරයෙක් නම් පාසලේදී උසස් පෙළ විෂයක් ඉගැන්වීම කටයුතු බාර දෙන්නේ නැහැ පුතේ. ඒතකොට ඒකට හේතුව තමයි
ඒකේ තියෙන බරපතලකම, ඒකේ තියෙන බැරෑරුම්කම අවබෝධ කරගත් නිසා. එතකොට උපාධියක් සම්පූර්ණ කරන ලද ඒ තමන් උගන්වන විෂයට අදාළ උපාධි සුදුසුකමක් සහිත ගුරුවරයෙක්ට විතරයි ඒ අවස්ථාව දෙන්නේ. එතකොට බලන්න පුතේ දැන් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට අපි ගුරුවරු බඳවා ගන්නේ මේ සුදුසුකම් පරීක්ෂා කරනවා. එතකොට ඇයි එහෙම කරන්නේ? අන්න එතනදී අවධානය දෙනවා මේ sannivedakayath බොහොම වැදගත්. මේ විෂය දැනුම දෙන්න කෙනත් හරි වැදගත්. ඒතර පුතාලට පැහැදිලි. ඔය දෙකේම හොඳ එකතුවකින් නේද හොඳ ප්‍රතිඵලයක් බිහි වෙන්නේ. ඒතර ඒ වගේ දැන් ඔයාලගෙන් A level paper එකට ප්‍රශ්නයක් අහනවා මෙහෙම. sannivedana ක්‍රියාවලියේදී වඩා වැදගත් වන්නේ sannivedakayaය ග්‍රාහකයාය මේ දෙදෙනාමය මොකද තෝරන උත්තරේ? chat එකට එවන්න බලන්න. sannivedana ක්‍රියාවලියේදී වඩාත් වැදගත් වන්නේ sannivedakayaය ග්‍රාහකයාය මේ දෙදෙනාමය කවුද වැදගත්? දැන් පුතාලි ඉගෙන ගත්තනේ මේ මූලිකාංග දෙක. sannivedakayද ග්‍රාහකයාද එහෙම නැත්නම් මේ දෙන්නමද? මේ දෙන්නම. මේ දෙදෙනාම තමයි වැදගත් වෙන්නේ පුතේ. ඔයාලා දීපු උත්තර හරි. මේ දෙන්නම වැදගත් එක හා සමානව. මෙයා වැදගත් නෑ කියලා කියන්න බෑ. දෙන්නම එක හා සමානවම වැදගත් වෙනවා. පුතාලට පැහැදිලි. එතකොට මේ මම ඒකයි ඒ උදාහරණයෙන් පැහැදිලි කරේ. දක්ෂ ගුරුවරයෙක්ට ප්‍රතිඵල නිර්මාණය කරන්න බෑ. දක්ෂ කැපවීමක් සහිත ශිෂ්‍යයෙක් මුණ ගැහෙන තුරු. එතකොට ඒක තනියම ගුරුවරයෙක්ට කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ වගේම ගුරුවරයෙකුගෙන් තොරව දක්ෂ ශිෂ්‍යයෙකුට මේ ප්‍රතිඵල බිහි කිරීම කරන්නත් බෑ. එතකොට ඒකට නිවැරදි මාර්ගෝපදේශයක් අවශ්‍යයි. මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඉතින් මේ දෙකේම එකතුවකින් තමයි පුතේ නිවැරදි උසස් ප්‍රතිඵලයක් බිහි වෙන්නේ. උසස් ප්‍රතිඵලයක් බිහි වෙන්නේ. එහෙනම් අපි පැහැදිලිවම කියනවා sannivedakaya සේම ග්‍රාහකයා sannivedana ක්‍රියාවලියට එක හා සමානවම වැදගත් වෙනවා. හරි. අපි යමු ඊළඟ sannivedana මූලිකාංගයට. දැන් අපි ඔන්න දෙකක් කතා කරා. sannivedakaya සහ ග්‍රාහකයා. හරි ලේසි. අපි වැදගත් වෙන ඊළඟ sannivedana මූලිකාංගයට යමු. ඊටාම වැදගත් සංදේශය. මොකද පුතේ මේ සංදේශය කියන්නේ? සංදේශය කියලා කියන්නේ හුවමාරු වෙන පණිවිඩය. අපි කතා කරන කතාව. අපේ අද දවසේ පාඩම. අපි දෙන්න හුවමාරු කරන තොරතුර. අපි දෙන්න කතා කරන ඕපදූපය. නේ? අපි දෙන්න අතර හුවමාරු වෙන මේ ගොසිප් එක. මේ හැමදේම සංදේශයක් වෙනවා. හරි? සංදේශයක් වෙනවා. හරි. මම පුතාලගෙන් ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහෙම. මම මාටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම කියන නවකතාව කියවමින් ඉන්නවා. මම මේ මොහොතේ මාටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම කියන නවකතාව කියවමින් ඉන්නවා. මම යෙදෙන sannivedanayේදී සංදේශය වන්නේ කුමක්ද? මම මේ වෙලාවේ sannivedanayක යෙදෙනවානේ, මම පොතක් කියවනවානේ. මොකද්ද මගේ සංදේශය? chat එකට එවන්න බලන්න අපේ දක්ෂ දරුවෝ. අපි බලමු. මම මේ වෙලාවේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ අපේ ගම කියන නවකතාව කියවමින් ඉන්නවා. අපේ ගම කියන නවකතාව. මේක නවකතාවක් කිව්වට ඉතාම පුංචි පොතක්. නවකතාවක් කියන්නත් බෑ. නේද? පුංචි පොතක්. හරි ලස්සනයි. මොකද්ද මේ මගේ sannivedanයේ තියෙන සංදේශය? සංදේශය මොකක්ද? අන්න හරි. මේ අපේ ගම කියන පොත පුතේ. මේක තමයි සංදේශය. මං ඒකනේ කියවන්නේ. හරිද? යාළුවෙකුයි මමයි මේ පහුගිය දවසක සිද්ධ වෙච්ච සිදුවීමකට අදාළව ගොසිප් එකක් කතා කර ඉන්නවා. පොඩි ඕපදූපයක්. හොඳම යාළුවෝ අතර ඒ වගේ දේවල් තියෙනවානේ. එතකොට මේ වෙලාවේ අපේ සංදේශය තමයි මෙන්න මේ ඕපදූපය, මේ ගොසිප් එක. හරිද? පුතාලට පැහැදිලි නේද? හරි. එතකොට අපි බලමු සංදේශය කියලා කියන්නේ sannivedakaya අනෙක් පාර්ශවය සමග. ඒ කියන්නේ අනෙක් පාර්ශවය කියන්නේ කවුද? ග්‍රාහකයා සමග හුවමාරු කරගන්නා තොරතුර සංදේශයයි.
sannivedakaya අනෙක් පාර්ශවය සමග හුවමාරු කරගන්නා තොරතුර සංදේශයයි. ඒක පුතේ එක්ක මගේ අදහසක් වෙන්න පුළුවන්, මගේ මතයක් වෙන්න පුළුවන්, මගේ ආකල්පයක් වෙන්න පුළුවන්, මගේ හැඟීමක් වෙන්න පුළුවන්. මම දන්න විෂය කරුණු ටිකක් වෙන්න පුළුවන්. ඒ සංදේශය කියන්නේ. එතකොට මේ සියල්ල සංදේශය බවට පත් වෙනවා. එතකොට මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහෙම. සංදේශයක ඇත්තේ සංදේශයක් සම්පූර්ණයෙන්ම සමන්විත වෙලා තියෙන පුතේ සංකේතවල. සංදේශයක් හැදිලා තියෙන සංකේතවල. මේ සංකේත තෝරා ගැනීමේ වගකීම සංනිවේදකයාට වගේම ග්‍රාහකයාටත් හිමි වෙනවා. හරි. මට අපි බෝඩ් එක බලමු. අමුම බෝඩ් එක බලන්නකො. මේක පැහැදිලි කරන්න ඕනේ කාරණාවක්. හරි. දැන් පුතාලා මේ වෙද්දි මූලිකාංග 3ක් ඉගෙනගෙන තියෙනවා. පළවෙනි මූලිකාංගය තමයි පුතේ සංනිවේදකයා. ඒත් එක්කම පුතා ඉගෙන ගත්තා දැන් සංදේශය. ඒත් එක්කම ඔයා ඉගෙනගෙන තියෙනවා ග්‍රාහකයා ගැන. ඉගෙනගෙන තියෙනවා. හරිනේ පුතේ. එතකොට මම මේක ඊතල දාලා පැහැදිලි කරොත් එන්න මෙහෙම. හරිද? සංනිවේදකයා තමන්ගේ සංදේශය ඉදිරිපත් කරනවා කාටද? ග්‍රාහකයාට. මෙන්න මේ සංදේශය පුතේ. මෙන්න මේ සංදේශය සමන්විත වෙන්නේ සංකේතවලින්. දැන් ඔන්න මම උදාහරණයකින් පැහැදිලි කරනවා. මම පන්තියට යනවා. මම මගේ පාසලේ පන්ති කාමරයට යනවා. හරිද? මම පාසලේ පන්ති කාමරයට යනවා. එතකොට දැන් මම මගේ පන්තියේ උගන්වමින් ඉන්නවා. හරි? මම මගේ පන්තියේ උගන්වමින් ඉන්නවා. මගේ යාබද පන්ති කාමරයේ ටීචර් කෙනෙක් එනවා මාව මුණ ගැහෙන්න මොනවා හරි පුංචි දෙයක් අහන්න එනවා කියලා හිතමුකෝ. ටීචර් කෙනෙක් ඇවිල්ලා දැන් මාත් එක්ක කතා කරනවා. දැන් මගේ පන්තියේ ළමයි ටික මමයි ඒ ටීචර්යි කතා කරද්දී සාමාන්‍ය අපි හිතමුකෝ ළමයිගේ හැසිරීම සාමාන්‍ය හැසිරීම කොයි වගේද? මමයි ටීචර්යි කතා කරද්දී ළමයි ටික ඊට වඩා සද්දෙන් කතා කරන්න පටන් ගන්නවා. ඒකනේ වෙන්නේ. එතකොට දැන් මට අර ටීචර් ඉන්න නිසා ළමයිට කෑ ගහන්නත් බෑ. ඒකට හොඳ නෑනේ. දැන් මගේ පන්තියේ ළමයි ගැන මේ එහෙම වැරදි අදහසකට එන එක. අනිත් එක තමයි පුතේ ඒ ළමයිට මේක මේ අර සැරින් බැනලා කෑ ගහලා කියන එකත් හොඳ නෑ. එතකොට මට මේ වෙලාවේ ඒගොල්ලොන්ව පාලනය කරන්න යන්නත් අමාරුයි. මම මේ ටීචර් එක්ක වැදගත් කතාවක්. ටීචර් මොනවා හරි අපි හිතමුකෝ මේ ඊළඟ සතියේ මොකක් හරි පාසලේ තියෙන විශේෂ දෙයක් ගැන මේ වැඩසටහන වෙන්නේ කොහොමද කියලා කතා කරගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ටීචර්ස්ලා ඔයාලා දැකලා තියෙනවද මේ මෙහෙම කරනවා? දැන් අපි ටීචර් එක කතා කර ඉදි පන්තියේ පැත්තට හැරිලා මේව කරනවා. මේ ඇඟිල්ලෙන් මේ මෙන්න මෙහෙම කරනවා. හරි? එතකොට ළමයි ටික සාමාන්‍යයෙන් ටීචර් සරයි නම් ඒක ඉරියව්වකින් නිශ්ශබ්ද වෙනවා. හරිද? එතකොට පුතේ ඒ වෙලාවේ ටීචර් හුවමාරු කරේ තමන්ගේ හැඟීම මොකක් කරහාද? සංකේතයක් කරා. මොකද්ද සංකේතය? තමන්ගේ ඇඟිල්ල මේ මෙහෙම කට ළඟට තියලා මෙහෙම කියනවා. කට වහගෙන ඉන්න කියලා තමයි මේ කියන්නේ. ශබ්ද කරන්න එපා. එහෙම. හරිද? බලන්න පුතේ ඒක සංකේතයක්. දැන් මට තවත් ක්‍රමයක් තියෙනවා ඒ බව පෙන්වන්න. දැන් මම මෙහෙම කරන්නේ නැතුව මගේ ළඟ තියෙනවා කෝටුවක්. මම ඒ කෝටුවෙන් ඩෙස් එකට තදින් පහරවල් දෙකක් තුනක් මෙහෙම ගහනවා. එතකොට ඔන්න ඒ සද්දයට ළමයි කෑ ගහන එක නවත්තනවා. එතකොට බලන්න පුතේ මේ ක්‍රම දෙකටම මම කරේ මොකද්ද? මගේ හිතේ තියෙන හැඟීම මට ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන දේ සංකේත හරහා ප්‍රකාශ කිරීම. එහෙම නැතුව මට කියන්නත් පුළුවන් මෙන්න මෙහෙම. පුතේ කෑ ගහන්න එපා. කවුරුත් කෑ ගහන්න එපා. මේ
සද්ද කරන්නේ නැතුව පොත බලා ගන්න. දැන් බලන්න එතන තියෙන්නේ සංකේත ටික. මම වචන පාවිච්චි කරලා මගේ අදහස ඉදිරිපත් කරා. මම මුල් අවස්ථාවේදී අංග චලන පාවිච්චි කරා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී මට පුළුවන් වුණා ශබ්ද සංඥාව ශබ්ද ඔස්සේ මේක පෙන්වන්න. තුන්වෙනි අවස්ථාවේදී මම වචන ඔස්සේ පෙන්නුවා. ඒතර මේ ක්‍රම තුනටම සිද්ධ වුණේ සංදේශය ඉදිරිපත් කිරීම. පුතාලට පැහැදිලි නේද? එතකොට ඔය ක්‍රම තුනේ තිබුණේ විවිධ සංකේත. ශබ්ද සංකේත, වාචික සංකේත නේද? මේ විවිධ සංකේත ඔස්සේ තමයි මේ සංදේශය හැදිලා තියෙන්නේ. නමුත් අපිට සමස්තයක් විදියට ගිය අවුරුද්දේ ලෙවල් පේපර් එකේ අහුව ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්නේ මට මතක විදියට සංදේශයක් සමන්විත වන්නේ සංදේශයක් සමන්විත වන්නේ මෙන්න උත්තර ටික. සංදේශයක් සමන්විත වන්නේ ගිය අවුරුද්දේ ලෙවල් පේපර් එකේ ප්‍රශ්නයක් පුතේ. මට මතක විදියට පළවෙනි ප්‍රශ්නේ මේ. මට මතක නැහැ ඇත්තට ප්‍රශ්න අංකෙ මොකක්ද කියලා. මෙන්න මේ වගේ පිළිතුරු ටිකක් තිබුණේ. තෝරන්න බලන්න උත්තරේ. මොකද්ද? මේ ගිය අවුරුද්දේ ලෙවල් පේපරේ ප්‍රශ්නයක් පුතේ. මම ඒකයි මෙච්චර වෙලාව අරගෙන මේක පැහැදිලි කරන්නේ. නැත්තම් මේක සංකේත සංදේශය කියලා මට මේක ටක් ගාලා යන්න පුළුවන් ඊළඟ කොටසට. මම මේක වෙලාව අරගෙන පැහැදිලි කරන්නේ මේ ගිය අවුරුද්දේ ලෙවල් පේපරේ ප්‍රශ්නේ. මේක මේ ප්‍රශ්නේ විතරක් නෙමේ ලංකාවේ මීඩියා කරපු වැඩි ප්‍රමාණයක් මේ ප්‍රශ්නේ වැරද්දුවා පුතේ. මොකද්ද උත්තරේ? මේ පහෙන් එකක් තෝරන්න ඕනි පුතේ. ඔව් මේ ඔක්කොම අයිති වෙනවා තමයි. නමුත් මෙතනින් එකයි තෝරන්න පුළුවන්. මේ තුනම සඳහන් වෙනවා කියලා උත්තරයක් තිබුණේ නැහැ. මෙන්න මෙහිමයි උත්තර පහ. මෙතනින් පහෙන් එකක් තෝරන්න ඕනේ. දැන් දෙන්න බලන්න උත්තරේ. මේ පහෙන් එකක් තෝරන්න ඕනි. මේ පහම උත්තර වෙනවා කියලා අර ඉහත සඳහන් සියල්ලම කියලා වගේ උත්තර තිබුණේ නැහැ. මේ පහෙන් එකයි. දැන් තෝරන්න බලන්න. මේ පහෙන් එකක් තෝරන්න ඕනේ. ඔව්. පිළිතුර අංක 5 සංකේත වලින් තමයි මේක සමන්විත වන්නේ. නමුත් පුතේ ගිය අවුරුද්දේ මීඩියා කරපු වැඩි ප්‍රමාණයක් මේ ප්‍රශ්න වැරද්දුවා. ගොඩාක් දරුවෝ තෝරලා තිබුණේ මෙතන මෙන්න මේ උත්තරේ තොරතුරුය. තොරතුරුය කියන එක තමයි තේරුවේ. ගොඩාක් අය මේක වැරද්දුවා. ලංකාවේ සමස්තයක් විදියට මේ ප්‍රශ්නය වරද්දපු ප්‍රශ්නයක් විදියට අපිට ලකුණු වෙලා තිබුණා. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න හැම දෙයකම මේවා සරලයි කියලා හිතන්න එපා. මේවා ඇතුලෙන් අහන ප්‍රශ්න සංකීර්ණයි. ඒ නිසා හරියට ඉගෙන ගන්න. ඒ කියන්නේ මතු පිටින් ඉගෙන ගන්න එපා. ඇත්තටම මේක තේරුම් ගන්න. දැන් මේ සංදේශයක් සමන්විත වන්නේ සංකේත වලින්. විවිධ සංකේත වලින් තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තොත් සංදේශයක් ඇතුලේ තියෙන සංකේත පද්ධතියක් උති. සංකේත පද්ධතිය. හරි නේද? හරි. එතකොට දැන් ඔන්න මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. sannivedana ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා ඔබට sannivedana මූලිකාංග 3ක් පමණක් යොදා ගැනීමට සිදු වූ. එහෙම නැත්නම් sannivedana ක්‍රියාවලියට වැදගත් වන ප්‍රධාන sannivedana මූලිකාංග 3 මොකක්ද කියලා අහුවොත් පුතේ මූලිකාංග 3කින් sannivedana ක්‍රියාවලිය පැහැදිලි කරන්න කිව්වොත් ඔබට යොදා ගන්න පුළුවන් sannivedana මූලිකාංග 3 මොනවද? මෙන්න මේ sannivedana මූලිකාංග 3. මෙන්න මේ මූලිකාංග 3. sannivedakaya සංදේශය සහ ග්‍රාහකයා. sannivedakයෙක් ඉන්නවා ග්‍රාහකයෙක් ඉන්නවා. ඉතින් ඉන්න ඕනනේ sannivedana ක්‍රියාවලියට. මැද තියෙනවා හුවමාරු වෙන පණිවිඩය. මෙන්න මේ විදියට sannivedana ක්‍රියාවලියට වැදගත් වන මූලිකම sannivedana මූලිකාංග 3 අපිට නම් කරන්න පුළුවන්. හරි. මම හිතනවා සංදේශය කෙනෙක් පුතාලට පැහැදිලි කියලා. අපි බලමු ඊළඟ sannivedana මූලිකාංගය මොකක්ද කියලා. ඊළඟ sannivedana මූලිකාංගයට අපි යමු. හරි. මේක ඊටාම
වැදගත් sannivedana මූලිකාංගයක් අපි බලමු. ඔව්. හරි. බෝඩ් එකට අපි අවධානය දෙමු. අද්දකයෙන් පසුතලයේ කියන එක මම පැහැදිලි කරන්නම්. ස්ක්‍රීන් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු. sannivedana ක්‍රියාවලියට වැදගත් වෙන තවත් ප්‍රධානම මූලිකාංගයක් තමයි පුතේ මේ අත්දැකීම් කියලා කියන්නේ. අත්දැකීම් sannivedanයට විතරක් නෙමෙයි අත්දැකීම් අපේ ජීවිතයටත් වැදගත්. එතකොට මෙන්න මේ අත්දැකීම් දෙන්නෙක්ට අත්දැකීම් වැදගත් වෙනවනේ මේ sannivedanයේදී දෙන්නෙක් ඉන්නවනේ. කවුද දෙන්න පුතේ? sannivedakaya වගේම ග්‍රාහකයා. මේ දෙන්නට අත්දැකීම් වල ස්වභාවය ඒ දෙන්නගේ අත්දැකීම් වල ස්වභාවය සමානයි නම් මොකද වෙන්නේ? sannivedanaya සාර්ථකයි පුතේ. දෙන්නගේ අත්දැකීම් සමානයි නම් sannivedanaya සාර්ථකයි. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාගේ දෙමව්පියෝ ඔයාට කියනවා නේද හැමතිස්සෙම නිතරම කියනවා නේද පුතේ හොඳින් ඉගෙන ගන්න කියලා. හොඳින් ඉගෙන ගන්න කියලා කියනවා. හොඳින් ඉගෙන ගන්න මේ කාලෙදී වෙන වැරදි වැඩ කරන්නේ නැතුව හොඳට ඉගෙන ගන්න කියලා දෙමව්පියෝ ඔයාට නිතරම කියනවා. හේතුව දෙමව්පියෝ දන්නවා ඔය කාලෙදී කරන්න පුළුවන් වැරදි වැඩ මොනවද? වෙන්න පුළුවන් වැරදීම් මොනවද? යන්න පුළුවන් වැරදි පාරවල් මොනවද? එහෙම වැරදි පාරක ගියොත් ජීවිතේ වරදින්න පුළුවන් දේවල් ටික දෙමව්පියෝ අත්දැකීමෙන් දන්නවා. ඔයාට තාම මේ අත්දැකීම නැහැ. ඒ නිසා ඔයාට වරදින්නත් පුළුවන් පුතේ. පැහැදිලිද? දැන් මම මේක මීට වඩා සරල උදාහරණයකින් පැහැදිලි කරොත් මම මේක මගේ පන්තිවලදී යොදා ගන්න සුපුරුදු උදාහරණයක්. මොකද මේක තමයි මේ අත්දැකීම් ශාස්ත්‍රය පැහැදිලි කරන්න තියෙන හොඳම උදාහරණය. පුතේ මේ අත්දැකීම් කියලා කියන්නේ හරි ලස්සන දෙයක්. මේක සමහර වෙලාවට දැන් උදාහරණයක් විදියට ජීවිතේ එක වතාවක්වත් කූඩැල්ලෙක් තමන්ගේ කකුල එල්ලිලා නැති කූඩැල්ලෙක් ඔයාව කාලා නැති දරුවෙක් මේ පන්තියේ මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් එයා දන්නවද කූඩැල්ලෙක් කනවා කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා? දැන් ඇත්තටම කූඩැල්ලෙක් කකුල එල්ලුනාම සාමාන්‍යයෙන් කූඩැල්ලෙක් එල්ලිලා තියෙන දරුවෝ දන්නවා කකුලේ ලේ වහණය වෙනවානේ. කකුල හෝ අත හෝ කූඩැල්ල එල්ලුණු තැන අනුව මේ හැම එල්ලෙනවානේ මේ කූඩැල්ල කියලා කියන්නේ මෙහෙම එල්ලෙනවා. හැම එල්ලිලා ඉන්නවා. එතකොට යාව අපි ගලවලා ඉවත් කරාට පස්සේ එතනින් ලේ වහණය වෙනවා. එතකොට දැන් ඕක බැලූ බැල්මටම වෙන කෙනෙක් දැක්කොත් කවදාවත් මෙහෙම අත්දැකීමක් නැති කෙනෙක් දැක්කොත් එයාට දැනෙන දේ මොකද්ද පුතේ? මෙහෙම ලේ යනවා දැක්කම එයාට දැනෙන දේ මොකද්ද? අපිට පොඩ්ඩක් ඔයාගේ අත්දැකීම කියන්න බලන්න. දැන් ඔය හිතලා කියන්න බලන්න. එහෙම ලේ යනවා දැක්කොත් අතකින් හෝ කකුලකින් කූඩැල්ලෙක් කෙලිලා හිටියා. දැන් මේ කූඩැල්ල අපි ගලවලා අයින් කරා. දැන් මෙන්න මෙතනින් දිගටම ලේ වහණය වෙනවා. ලේ ගලාගෙන යනවා. එතකොට අපිට හිතෙන්නේ අනිත් කෙනාට හිතෙන්නේ මොකද්ද? මේ කූඩැල්ල කාලා මෙයාට හරියට වේදනාවක් දැනෙනවා ඇති, රිදෙනවා ඇති, තුවාල වෙලා කියලානේ හිතෙන්නේ. ඇත්තටම ඉතින් තුවාලයක් වගේ තමයි. තුවාලයක් වගේ තමයි. තුවාලෙන් ලේ ගලාගෙන යනවා. හරිද? ඇත්තටම කූඩැල්ලෙක් එල්ලුණු කෙනෙක් දන්නවා ඒක වේදනාවක් නෙමෙයි. එහෙම රිදෙන්නේ නැහැ. ඇත්තටම ලේ ගලාගෙන යනවා නම් තමයි. නමුත් සාමාන්‍යයෙන් අපි කොයි හරි යනවා, කෝටු කෑල්ලක් කකුලේ වදිනවා. කෝටු කෑල්ල කකුලේ වැදිලා තුවාල වෙලා ලේ ගලාගෙන යනවා. ඒ වගේ වේදනාවක් තියනවාද කූඩැල්ලෙක් එල්ලිලා මේ ඒ කූඩැල්ල ගලවලා ඉවත් කරාට පස්සේ ලේ ගලාගෙන යෑම සහ අර දෙක එක වගේ නෑ පුතේ. ඒක වේදනාවකින් තොරයි. ලේ ගලාගෙන යනවා තමයි, ලේ යනවා තමයි. නමුත් රිදෙන්නේ නෑ. වේදනාවකින් තොරයි. දැනෙන්නේ නෑ. දැන් සමහර වෙලාවට කූඩැල්ලෙක් එල්ලිලා කූඩැල්ල වැටිලා අපි දන්නෙත් නෑ. අපි කකුල බලනකොට ලේ යනකොට තමයි දකින්නේ කූඩැල්ලෙක් එල්ලිලා වැටිලා නේ කියලා. ඒ කියන්නේ අපිට ලේ යනවා දැනෙන්නෙත් නෑ, කූඩැල්ල එල්ලුණා දැනෙන්නෙත් නෑ, ඌ වටුණා දැනෙන්නෙත් නෑ. පැහැදිලිද? දැන් ඔය අත්දැකීම මම කොච්චර පැහැදිලි කරන්න හැදුවා. පුතාට කවදාවත් ජීවිතේ කූඩැල්ලෙක් කකුල එල්ලිලා නැති දරුවෙක් මේ පන්තියේ ඉන්නවා නම් මේ වෙද්දි. එයාට මේක මම මේ කියන කතාව තේරුම් ගන්න පුළුවන්ද බැරිද? තේරුම් ගන්න අමාරුයි. ටීචර් කොච්චර ඔහොම කිව්වත් දැන් මමත් මගේ පළවෙනි වතාවට කූඩැල්ලෙක් කකුල එල්ලෙනකන් අන් ඒකට අතිශය බයයි. ඒකට මට හිතෙන්නේ මේක කොච්චර වේදනාකාරීද, ඒක හරි බය හිතෙන දෙයක්, ඒක හරි අමුතු අත්දැකීමක්, ඒක තවමත් බයයි තමයි. නමුත් ඒක මේ දන්නවා දැන් ඒක වේදනාවක් නෑනේ.
රිදෙන දෙයක් නෙමෙයි කියලා දන්නවා. පැහැදිලි නේද පුතේ? එතකොට මේ අත්දැකීම් කියලා කියන්නේ sannivedakayata වගේම ග්‍රාහකයාට ඉතාම වැදගත්. sannivedanaya සාර්ථක වෙන්න නම් මේ අත්දැකීම් වල සමාන බවක් තියෙන්න ඕනේ. සමාන බවක් තියෙන්න ඕනේ. අත්දැකීම් සමානයි නම් sannivedanaya පහසුයි, ලේසි. දැන් ඇත්තටම මේ කතාව දැන් ඔහු මෙහෙම හිතන්නකො. ඔය කූඩැල්ලෝ ගැන කතාව පැහැදිලි කරන්න හරි ලේසි නේද? තවත් ඒ වගේ කූඩැල්ලෙක් කකුල එල්ලුණු කෙනෙක්ට ඒ දෙන්න අතර හුවමාරු වෙන පණිවිඩ ටික හරි ලේසි. ඕක කවදාවත්ම කූඩැල්ලෙක් එල්ලිච්ච නැති කෙනෙක්ට කොහොමද පැහැදිලි කරන්නේ? මුල ඉඳලම කියලා දෙන්න වෙනවනේ. එයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපිට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. පැහැදිලි නේද පුතේ? අර ප්‍රංශයේ ලුවී රජතුමාගේ මාලිගාව ඉස්සරහට රැස් වෙච්ච මිනිස්සු කියනවා මේ ප්‍රංශයේ මිනිස්සු මේ බඩගින්නේ පීඩිත වෙලා කන්න බොන්න නැතුව මිනිස්සු මේ රජමාලිගාව ඉස්සරහට ගිහිල්ලා කියනවා රජතුමනි අපිට බඩගිනි අපිට පාන් දෙන්න පාන් නැහැ කෑම නැහැ. එතකොට අර සියල් සපිරි ජීවිතයක් භුක්ති විඳින සියලු සැප සම්පත් පිරිවරාගෙන අදි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන රජතුමාගේ ප්‍රිය බිරිඳ රජින ඇවිල්ලා කියනවා පාන් නන්නේ තමයි මේ දවස්වල. ඉතින් අර කඩවල ලෝන තරම් කේක් තියනවනේ. කේක් කන්නකෝ. ඒ පාම්ම ඉල්ලන්නේ. කේක් කන්න බැරිද ඔයාලට? ඉතින් කේක් ඊට වඩා රසයිනේ. කේක් කන්නකෝ කියලා මේ බිරිඳ කියනවා. මේ රැජින කියනවා. දැන් රැජින මේ විහිළුවක් කරනවා නෙමෙයි. රැජින මේ උත්තර දෙනවා. රැජින මේ දැන් මේ රටවැසියන්ට පිළිතුරක් නේ දෙන්නේ මේ. එතකොට රැජිනගේ පිළිතුර විහිළුවක් නේ පුතේ. නේද? අපේ මිනිස්සු හාල් කිලෝ එකක් ගන්න සල්ලි නැහැ කියලා ජනාධිපති මන්දිරයේ ඉස්සරහට ගියාම ජනාධිපතිතුමාගේ බිරිඳ ඇවිල්ලා කිව්වොත් මේ හාල්ම ඕනේ නැහනේ. ඔය කඩවල වල ඕන තරම් පීසා තියෙන්නේ. ඉතින් ඔයාලා ගිහලා පීසා කන්නකො. ඇයි ඔයාලා පිට්සා කන්න නැතුව මේ බත්ම ඉල්ලන්නේ? බත් වලට වඩා රසයිනේ පිට්සා කන්නකො. ඉතින් මේ අර ඕන තරම් මේ පීසා හට් තියනවානේ ඩොමිනෝස් මේ පීසා හට් මේ ඔය තියනවානේ. ඉතින් ඒ වගේ කන්නකො. ඇයි අනේ මේ බත්ම ඉල්ලන්නේ? එහෙම කියලා ඇහුවොත් ඒක හරි විහිළුවක් නේද පුතේ? බත් කන්නවත් සල්ලි නැති මිනිස්සුන්ට හාල් කිලෝ එකක්වත් ගන්න තරම් සල්ලි නැති මිනිස්සෙක්ට පිට්සා එකක් කන්න සල්ලි නැහැ. එතකොට ඒක මේ දෙක අතර ලොකු ગેප් එකක් තියෙනවා කියලා බිරිඳට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රැජිනට තේරෙන්නේ නැහැ. ඒ රැජිනට නොතේරෙන හේතුව තමයි රැජින කියලා කියන්නේ පුතේ අතීතයේ. දැන් නම් මේ වර්තමානයේ මේවා හරි වෙනස් වෙලා. දැන් වර්තමානයේ රැජින කියන තරතුරක් නැහැනේ පුතේ. දැන් දේශපාලන මේ නායකයෙක්ගේ බිරිඳ කියලා කියන්නේ රැජිනක් කියන තනතුර නෙමෙයි. අතීතයේ එහෙමනේ හිටියේ. එතකොට මේ අතීත රාජ පරම්පරාවත් එක්ක රැජින කියලා කියන්නේ පුතේ මේ රටේ ආර්ථිකය ගැන අදහසක් තියෙන කෙනෙක් නෙමෙයි. එතකොට ඇයට අවශ්‍ය කරන හැමදේම ඇය ළඟට ආවා. ඉතින් ඇයට මේ ආර්ථිකය ගැන අදහසක් නැහැ. මුදල් කියන කාරණාව ගැන තේරුමක් නැහැ. ඒකයි මේ ගැටලුව ඇති වුනේ. එතකොට එතන තිබුණේ මේ ප්‍රංශයේ ලුවී රජතුමාගේ බිරිඳ කියන්නේ මේ රටවැසියන්ට විහිළුවක් කරනව නෙමෙයි. එයාට අත්දැකීමක් නැහැ ආර්ථිකය ගැන. මුදල් ගැන තේරුමක් නැහැ. එතකොට පැහැදිලිද පුතේ වෙන ගැටලුව? sannivedana ගැටලුව පැහැදිලිද? එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ sannivedana ක්‍රියාවලියට තවත් වැදගත් වෙන මූලිකාංගයක් තමයි අත්දැකීම් කියලා කියන්නේ. එතකොට මේ පාර්ශව දෙකට මොන පාර්ශව දෙකටද? sannivedakයට ඒ වගේම ග්‍රාහකයට තියෙන්න ඕනේ සමාන අත්දැකීම් ප්‍රමාණයක්. සමාන අත්දැකීම් ප්‍රමාණයක්. සමාන අත්දැකීම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එහෙම අත්දැකීම් ප්‍රමාණයක් තිබුණොත් තමයි sannivedanaya සාර්ථක වෙන්නේ, sannivedanaya පහසු වෙන්නේ, sannivedanaya ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්නේ. අර මම කිව්වා වගේ නැත්තම් මේ කූඩැල්ලගේ කතාව තේරුම් කරන්න හරි අමාරුයි. කොච්චර තේරුම් කරත් අපිට පැහැදිලි වෙලා තියෙන තරමටම ඒ විදියටම අනිත් කෙනාට තේරුම් කරන්න හරි අමාරුයි. එහෙමනම් හොඳම ක්‍රමය තමයි කූඩැල්ලෙක් ගිහින් එයාගේ කකුලෙනුත් තියෙන එක. ඊට මෙහා ඒක කරගන්න ලේසි දෙයක් නෑ. ලේසි නෑ. ඒක හරි අමාරුයි, අපහසුයි. මොකද කොච්චර පැහැදිලි කරත් එයාට මේ අත්දැකීම නැති නිසා අපි දන්න කතාව මේ විදියට මෙයාට තේරුම් කරන්න අපහසුයි. පැහැදිලි නේද පුතේ? sannivedana ක්‍රියාවලියට අත්දැකීම් වැදගත් වෙනවා කියන කාරණාව පුතාලට පැහැදිලිද? අපිට පොඩි අදහසක් එවන්න.
පැහැදිලි වුණාද sannivedanayට අත්දැකීම් වැදගත් කියන කාරණාව? පැහැදිලිද? sannivedanayට අත්දැකීම් වැදගත් කියන එක. ඒක sannivedakයට සහ ග්‍රාහකයට දෙන්නටම එක හා සමානව තියෙන්න ඕනි කාරණාවක් කියලා. දැන් සමාන අත්දැකීම් කියලා මේ තරාදියක දාලා මේ මැනලා මෙයාගේ ගානම මෙයාට තියෙන්න ඕනි එහෙම නෙමෙයි. සාමාන්‍ය අත්දැකීමක්. සාමාන්‍ය අත්දැකීමක්. ඒ අත්දැකීම සමාන වෙන්න ඕනි. يعني සමානයි කියලා කියන්නේ පුතේ සාමාන්‍ය වශයෙන් දල වශයෙන් සමාන අත්දැකීමක් වෙන්න ඕනි. අපි දෙන්නගෙම කූඩැල්ල එල්ලිච්ච ප්‍රමාණය 5යි ඔයාගෙත් 5යි මගෙත් 5යි එහෙම නෙමෙයි. මේ අත්දැකීම මමත් විඳලා තියෙනවා ඔයත් විඳලා තියෙනවා. අන්න ඒ වගේ සමාන එකක් වෙන්න ඕන. එතකොට sannivedanaya කරන්න ලේසි. නැත්තම් ඉතින් මුල ඉඳලා කියලා දෙන්න ඕනි. කූඩැල්ලා යනු මෙයයි. මේක එල්ලුනාම මෙහෙමයි. ඒක ගැලවෙන්නේ මෙහෙමයි. ඒකේ වේදනාව මෙහෙමයි වේදනාවක් නැහැ. මේවා හරි අමාරුයි. sannivedanaya අපහසුයි. සමානයින මේ ඔයා දන්නවනේ නේ අයියෝ ඒක න කියලා වැඩක් නැහැ කියලා වැඩේ පටන් ගන්න පුළුවන්. හරි නේද පුතේ? ඒතර මේක මම හිතනවා පුතාලට පැහැදිලි sannivedana ක්‍රියාවලියට අත්දැකීම් වැදගත් වෙනවා කියන කාරණාව. දැන් පුතාලා තවම විභාගයේ ලියලා නැහැ. උසස් පෙළ විභාග අත්දැකීම ඔයාට සහ මං අතර තියෙන්නේ වෙනස් අත්දැකීමක්. දැන් පුතාලා 20යි 26 විභාගයට ලියලා ආවට පස්සේ ඔන්න අපිට කතා කරන්න පුළුවන් A level විභාගය ගැන. ඔයාටත් අත්දැකීමක් තියෙනවා විභාගයට ලියලා මටත් අත්දැකීමක් තියෙනවා. අන්න අපිට එතකොට එක සමානව එකම වේදිකාවක ඉඳගෙන කතා කරන්න පුළුවන්. දැන් කොහොමද විභාගය ගැන හිතන්නේ? හිතුව තරම් අමාරු නෑ නේද? අන්න ඒ වගේ අපිට කතා කරන්න පුළුවන්. තව මේ අත්දැකීම ඔබගේ සහ මගේ අතර සමාන කරන්න බෑ. හරි නේද පුතේ? හරි. දැන් අපි අද දවසේ ඉගෙන ගත්ත sannivedana නිර්වචන පහක් ඉගෙන ගත්තා. ඒ වගේම මූලිකාංග 4ක් ඉගෙන ගත්තා. මූලිකාංග 4 තමයි sannivedakaya, ග්‍රාහකයා, සංදේශය, අත්දැකීම් පසුතලය 4ක් ඉගෙන ගත්තා. නිර්වචන 5යි මූලිකාංග 4යි. මූලිකාංග 11ටම අදාළ නෝට් එක පුතාලා ලියා ගන්න. හරිද? සතියක කාලයක් තියෙනවනේ. නිර්වචන 5 සහ මූලිකාංග 11ටම අදාළ නෝට් එක ලියා ගන්න. මොකද අපි ලබන සතියේ ඉතුරු මූලිකාංග ටික කතා කරලා ඉවර කරනවා. එතකොට දැන් ඔයා නෝට් එක ලියලා තිබුණොත් වඩා පහසුයි, ලේසි මේ පාඩම හොඳින් තේරුම් ගන්න. හරි නේද පුතේ? හරි. අපි 20යි 26 පුතාලට තව විභාගයට තියෙන්නේ පුතේ මාස 9යි. මාස 10ක්වත් නැහැ. මේ මාස 9 හරියට ප්ලෑන් කරලා වැඩ ටික කරමු. හරි පිළිවෙලට මේ වැඩ ටික කරගෙන යමු. දැන් අපි පළවෙනි මාසය ඇතුළත දෙවෙනි පාඩමටත් ආවා. දෙවෙනි පාඩමේ ඉගෙනීම් කටයුතු කරන්න පටන් ගත්තා. මේ මාසේ අවසානයේට අපි ඔබේ පළවෙනි නිබන්ධනය එවනවා. නිබන්ධන ටික මුද්‍රණය කරන්න අපි වැඩ කටයුතු ටික ලෑස්ති කරලා තියෙන්නේ. නිබන්ධන මුද්‍රණය කරපු වහාම පළවෙනි පාඩමට අදාළ නිබන්ධනය ඔබට ලැබෙනවා. ඒ නිබන්ධනයට පිළිතුරු ලියන්න පුළුවන්. දෙවැනි පාඩමට අදාළ නිබන්ධනය අපි ලබන මාසෙදී ඔයාට ලැබෙන්න සලස්වනවා පුතේ. එතකොට මේ විදියට නිබන්ධන ටික නැවත අපි සූදානම් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම පළවෙනි ගිය අවුරුද්දේ 20යි 25 දරුවන්ට ලබා දුන්නු නිබන්ධන වලට වඩා වෙනස් විදියට තවත් අලුත් දේවල් එකතු කරලා අලුත් කරුණු එකතු කරලා ඒ නිබන්ධනය මේ විදියටම ඔබ අතට ලැබෙන්න සලස්වන්නේ නෑ පුතේ. ඉතින් මේ නිබන්ධන පවා වෙනස් කරලා අපි අලුත් විදියට වැඩපිළිවෙල හදලා තියෙනවා. අලුත් කරුණු එකතු කරලා තියෙනවා. පුතාට තියෙන්නේ මේ දෙන මාර්ගෝපදේශ හරහා ඒ ඔස්සේ වැඩ ටික කරන්න. එතකොට අපි ඔයාගේ ඒ ලකුණට ඒ ප්‍රතිඵලයට අපි 100%ක් වගේ කියනවා. ඉතින් මේ කියන විදිහට වැඩ ටික කරගෙන යන්න. දැන් අද දවසේ ඔයාට කරන්න තියෙන්නේ පුතේ මම එවන නෝට් එකේ sannivedana නිර්වචන වලට සහ sannivedana මූලිකාංග වලට අදාළ නෝට් එක බොහොම පැහැදිලිව නිරවුල්ව ලියා ගන්න. ලියලා සූදානමින් ඉන්න. අපි මේ sannivedana මූලිකාංග වල දෙවැනි කොටසෙන් ලබන සතියේ මුණ ගැහිමු. දෙවැනි කොටස අපි සාකච්ඡා කරලා මූලිකාංග ටික අවසන් කරමු. හරි. එහෙනම් පුතේ මම අද දවසේ පන්තිය මෙතනින් අවසන් කරනවා. පුතාලගේ WhatsApp සමූහය හරහා පුතාලට දෙවැනි පාඩමේ සම්පූර්ණ PDF එක සටහන
ලැබෙයි. ඒක බලලා ලස්සනට නෝට් එක ලියලා සූදානමින් ඉන්න ලබන සතියේ අපි sannivedana මූලිකාංග ටික කතා කරලා මූලිකාංග ටිකෙන් ප්‍රශ්න ටිකකුත් සාකච්ඡා කරලා පාඩම අවසන් කරමු. හරි. එහෙනම් අදට පන්ති අවසන් කරනවා. හැමෝටම good night. පාඩම් කරන්න සැලසුම් සහගතව වැඩ කරන්න 2026 අපිට තව මාස 9ක් ඉතුරුයි. අපි ලස්සනට විභාගය වෙනුවෙන් සූදානම් වෙමු. ඉතින් එහෙනම් අදට අවසන් කරනවා. ලබන සතියේ සඳුදා දවසේ සුපුරුදු විදියට මුණ ගැහෙන තුරු